Good evening. Good evening හැමෝටම. Good evening now. Good evening. Okay. එතකොට අපි දැන් පටන් ගමු. ළමයි join වෙනවා. ළමයි ඔයාලගේ mics and cameras off කරගන්න. මොනවා හරි doubts තියෙනවා නම් විතරක් unmute කරලා කතා කරන්න. නැත්නම් chat box එකේ දාන්න. එතකොට ඔයාලට මේ session එකේ උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අද session එකේ ඔයාලට free soap ෆෝමියුලා එකක් අපි කියලා දෙනවා. එතකොට ඒ ලෙසන් එකක් තියෙනවා. ඊට කලින් Asian Institute of Kerala ආයුර්වේද අයිකා ආයතනයේ ඩිප්ලෝමා in herbal cosmetic products manufacturing course එකේ පළවෙනි session එකට තමයි ඔයාලා හැමෝම join වෙලා ඉන්නේ. එතකොට අද ඩිප්ලෝමා in herbal cosmetic products manufacturing course එකේ පළවෙනි session එක free කරන්න ළමයින්ගේ රික්වෙස්ට් එකට පස්සේ අපි arrange කරලා ඔයාලට අද session එක අරන් ආවා. එතකොට අයිකා කියන්නේ Asian Institute of Kerala ආයුර්වේද. එතකොට අපි දැනටම ඩිප්ලෝමාස් ඇඩ්වාන්ස් ඩිප්ලෝමා ඒ වගේම ටෙක්නොලොජි courses, beauty therapy, short courses, perfume courses කියලා courses කීපයක්ම කරනවා. එතකොට අපේ අයිකා ආයතනයේ විවිධ විදිහට courses follow කරපු ළමයි ඉන්නවා. ඒ වගේම අද තමයි අයිකා සම්බන්ධව දැනගෙන අයිකා එකට join වෙලා ඉන්න ළමයිනුත් ඉන්නවා. social media හරහා ඔයාලට අයිකා ආයතනයේ දැනටමත් courses follow කරලා එයාලගේ අදහස් දීලා තියෙන ළමයින්ගේ අපි feedback share කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් අයිකා කැන්ඩි official Facebook page එක. ඒ වගේම අයිකා ලංකා TikTok page එක, අයිකා කැන්ඩි Instagram page එකකුත් තියෙනවා. එතකොට අයිකා ආයුර්වේද YouTube page හරහා ඔයාලට නොමිලේම අපි කරලා තියෙන courses sessions බලා ගන්න පුළුවන්. ඒකේ gel making කරලා තියෙනවා, soap making විවිධ වර්ග කරලා තියෙනවා. එතකොට ඔයාලට ඒවා බලා ගන්න පුළුවන්. කවුරු හරි hand raise කරලා කතා කරන්න මොනවා හරි doubt තියනවද? ඕකේ, වැරදි වෙන්න පුළුවන්. එතකොට ඔයාලගේ mics and cameras off කරගන්න මොනවා හරි තියෙනවා නම් hand raise කරලා නැත්නම් chat box එකේ දාන්න අපිට ඔයාලගේ doubts clear කරන්නත් අපි ඔයාලට වෙලාවක් දෙනවා session එක ඉවර වෙනකොට. ඕකේ. එතකොට අපි චොට්ටක් අයිකා ආයතනය සම්බන්ධව බලලා session එකට යමු. අයිකා ආයතනයේ ඔයාලා courses follow කරනකොට අයිකා එකේ උගන්වන lecturesලා හැමදෙනාම ආයුර්වේද doctors ඒ වගේම field expertsලා තමයි ඉන්නේ. දැන් අවුරුදු 6ක කාලයක් experience තියෙන field experience තියෙන ඒ වගේම cosmetic formulators සහ එයාලා ආයුර්වේද doctors. එතකොට දැන් අපි අවුරුදු 6ක කාලයක් මේ industry එකේ 2000ටත් වැඩිය brands create කරලා තියෙනවා. ඒ වගේම successfully ළමයි එයාලගේ business එක කරගෙන යනවා. දැනටමත් අයිකා ආයතනයේ courses follow කරලා successfully business කරන අයව අපි එක group එකකට join කරවලා තියෙනවා WhatsApp එකේ. එතකොට එයාලගේ products exchange කරගන්නවා. ඒ කොහොමද exchange කරගන්නවා කියන්නේ? එයාලගේ products reselling වලට දෙනවා, rebrand කරන්න දෙනවා. ඒ වගේම සමහර ළමයි products manufacturing කරන එකටත් එහා තවමත් ළමයින්ගෙන් products අරන් reselling කරනවා, rebrand කරනවා. ඒ වගේම cosmetic entrepreneur network එකක් අපි හදලා තියෙනවා අපේ අයිකා ආයතනය තුල. එතකොට ඔයාලටත් course එක follow කරලා ඉවර වෙනකොට ඒ group එකට join වෙන්න පුළුවන්. ඒකේ තියෙන උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වගේම අයිකා ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න කියන්නේ lifetime ඔයාලගේ business එකට අපි උදව් කරනවා. ඔයාලා ඉන්න level එකේ ඉඳලා
next level එකට යනකල් export සම්බන්ධවත් අපි වැඩි දුරටත් කතා කරනවා. ඒ සම්බන්ධයෙන් අපි updated formulations include කරලා තියෙන courses කීපයක්ම introduce කරලා තියෙනවා. උදාහරණයට diploma in organic cosmetic products manufacturing course එක හරහා අපි export market එකේ දැනටමත් trend එකේ යන products කීපයක් formulations කීපයක් introduce කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට එකෙන් එක විවිධ වර්ග courses විවිධ වර්ග formulations ඉගෙන ගන්න පුළුවන් අයිකා ආයතනයට සම්බන්ධ වෙනකොට. එතකොට අද අපි බලන්නේ diploma in herbal cosmetic products manufacturing course එක සම්බන්ධවයි. මේ diploma course එක අපි online lectures තමයි මාස 3කටම ඔයාලට කරන්නේ Zoom ඔස්සේ මාස 3ම සතියට දවසක් ඔයාලට sessions තියෙනවා. එතකොට theory part එක practical videos එක්ක online හරහා cover කරලා ඒ කියන්නේ උදාහරණයට අද ડોක්ටර් ඔයාලට soap making එක කරනවා වගේම ඔයාලගේ theory part එක successfully complete කරනවා online හරහා. ඒකෙන් පස්සේ ඔයාලට practical session එකක් අපි arrange කරනවා කෙන්ඩි නැත්නම් කොළඹ. එතකොට ඔයාලට පහසු විදිහට ඒකට join වෙන්න පුළුවන්. course ඉවර වෙන දවසේ ඉඳලා මාසයකට ඇතුළත අපි ඔයාලට ඒ practical session එකට දවසක් ඔයාලගේ official group එකේ announce කරනවා. එතකොට ඒ session එක උදේ 8 ඉඳලා හවස වෙනකල් තියෙනවා. ඔයාලා මාස 3න් ඉගෙන ගත්ත දේවලින් main contents අපි ඔයාලට හදලා පෙන්නනවා. ඒ සම්බන්ධව ડોක්ටර් අද ඔයාලට පැහැදිලි කරයි. එතකොට physically විතරක් ඔයාලා කරගන්න කැමති නම් ඒකටත් ඔයාලට අපිව contact කරන්න පුළුවන්. එතකොට අයිකා ආයතනය ගත්තොත් අයිකා දැනටමත් TVET approved කියන්නේ TVET register කරපු institute එකක්. ඔයාලට ඒක බලා ගන්න පුළුවන් registration number එක තියෙනවා P01/1297 කියන එක තමයි registration number එක. එතකොට TVET register course එකක් තියෙනවා. ඒක තමයි certificate in herbal cosmetic products manufacturing. එතකොට certificate in herbal cosmetic products manufacturing course එක complete කරනකොට TVET එකකින් හම්බ වෙන certificate එකත් ඔයාලට ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. එතකොට courses කීපයක්ම තියෙනවා. ඔයාලගේ අවශ්‍යතාවයට අනුව content අවශ්‍යතාවයට අනුව course එක select කරලා ඔයාලට follow කරන්න පුළුවන්. එක මාසයකට schedule වෙන courses කීපයක්ම තියෙනවා. admin number එකට කතා කරන්න. එතකොට ඔයාලව හරියට guide කරයි ඔයාලගේ අවශ්‍යතාවයට අනුව. එතකොට මේ TVET කියන එක කොහොමද check කරන්නේ? ඔයාලට මේ විදිහට check කරන්න පුළුවන්. ඒ වගේම මේ සම්බන්ධව අපි free session එකක් කරලා තියෙනවා කොහොමද මේ TVET එක check කරගන්න කියන එක. YouTube එකේ තියෙනවා. කාට හරි ඒ සම්බන්ධව වැඩි විස්තර අවශ්‍ය නම් කතා කරන මම ඒ link එක ඔයාලට දාන්නම්. ඒකත් බලා ගන්න පුළුවන්. එතකොට මේ diploma course එක follow කරාම අපිට ආයුර්වේද department approved institution හරහා දෙන certificate එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපි ඒ කියන්නේ අයිකා ආයතනය දැන්ටම ආයුර්වේද department approved institution එක collaborate වෙලා තමයි මේ diplomas හදාරන්නේ. ඒ වගේම diploma course එක follow කරන ඔයාලට මේ අවුරුද්දේ ඩිසැම්බර් වලට graduation එක තියෙනවා BMI CH එකේ. මේක compulsory නැහැ. ඔයාලා කැමති නම් join වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ certificate එක අපේ head office එකේ හරි courier කරලා හරි ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ diploma course එකේ තියෙන විශේෂත්වය සම්බන්ධව මම ඔයාලට ටිකක් include කරා. දැනටමත් සමහර ළමයි කතා කරනකොට කිව්වා අපි courses follow කරලා තියෙනවා මිස්. එතකොට මේ diploma එක අපිට used. ඒ වගේම මේ diploma එකේ include වෙලා තියෙන contents සම්බන්ධව කෙටියෙන් කියන්න පුළුවන්ද කියලා question කරා. එතකොට මේ diploma course එකේ ඔයාලට අපි mainly target කරන්නේ ingredient සම්බන්ධව knowledge එක. ඒ කියන්නේ ingredient සම්බන්ධව කියනකොට අපි formula එකක් ඉගෙන ගන්නකොට formula එකේ උදාහරණයට ingredient 5ක් එකතු කරනවා නම් ඒ පහම මොනවද? ඒ වලින් function මොනවද? ඒ වගේම ඒක වෙඩියෙන් දානකොට මොනවද වෙන්නේ ඒ product එකට? ඒක අඩු වුණාම මොනවද වෙන්නේ?
ඒ වගේම එකක් මිස් වුණාම මොනවද වෙන්නේ කියන එක අපි තේරුම් ගත්තා නම් අපිට අපේ ප්‍රොඩක්ට් එක මැනුෆැක්චර් කරනකොට එන ප්‍රැක්ටිකල් ඉෂුවස් වළක්වන්න පුළුවන්. ඒක තමයි අපි මේන්ලි ටාගට් කරන්නේ. එතකොට මොනවා හරි වුණාම ඔයාලට අයි මේ කියන ක්වෙස්චන් කරන්න ඕන නැහැ. ඔයාලට මේක අයිඩෙන්ටිෆයි කරගෙන එතනින් එහාට ඒ බෙච් එක සක්සස්ෆුලි කරගෙන යන්න පුළුවන්, නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඉන්ග්‍රීඩියන්ට් සම්බන්ධව නොලෙජ් එකක් තියනවා නම් ඔයාලට ඒ දැනුමෙන් හරියට ඒ කියන්නේ ක්වොලිටි ඉන්ග්‍රීඩියන්ට් සෙලෙක්ට් කරගෙන ප්‍රොඩක්ට් එක රිසල්ට්ස් තියෙන ප්‍රොඩක්ට් එකක් විදිහට ඔයාලට ඒක හදාගන්න පුළුවන්. උදාහරණයට ඔයාලා වයිට්නින් ක්‍රීම් එකක් නිෂ්පාදනය කරනවා. ඔයාලා ඒ වයිට්නින් ඉන්ග්‍රීඩියන්ට් දාන්න පුළුවන් උපරිමය දානවා. ඒ ප්‍රොඩක්ට් එකේ රිසල්ට්ස් එකක් නැහැ කියලා ඔයාලගේ කස්ටමර් කියනවා. එතකොට හේතුව මොනවද වෙන්න පුළුවන්? එකක් තමයි ඔයාලා ඒ අදාළ කස්ටමර් කෙනෙකුට එයාලගේ ස්කින් එකට ගැළපෙන විදිහට ප්‍රොඩක්ට් එක දෙන්න ඕන. ඒ කියන්නේ එයාගේ ස්කින් එක ඩ්‍රයි නම් ඩ්‍රයි ස්කින් එකට ගැළපෙන ප්‍රොඩක්ට් එකක් දෙන්න ඕන. හැම වෙලේම වයිට්නින් ක්‍රීම් එකක් විදිහක් එයාගේ ස්කින් එකට ගැළපෙන්නේ නැහැ. සමහර වෙලාවට ජෙල් එකක් ගැලපෙන්න පුළුවන්. ඒ වගේම සීරම් එකක් එහෙම ගැලපෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට ඔයාලා ප්‍රොඩක්ට් එකක් මැනුෆැක්චර් කරනකොට යූස් කරන ඉන්ග්‍රීඩියන්ට් සමහර වෙලාවට ඒක ඔරිජිනල් ඉන්ග්‍රීඩියන්ට් වෙන්න ඔරිජිනල් ඔරිජිනල් නොවෙන්න පුළුවන්. එතකොට මම ඒක කොහොමද අයිඩෙන්ටිෆයි කරගන්නේ? මම කොහොමත් ඔන්ලයින් හරහා ඕඩර් කරලා ගන්නවා. එතකොට ඒ අදාළ වෙන ඉන්ග්‍රීඩියන්ට් කොහොමද ක්වොලිටි ඉන්ග්‍රීඩියන්ට් එකක් වෙන්න පුළුවන්. නැත්තම් වෙන්න බැරි කියන එක මම හොඳටම දන්නවා නම් තමයි මට රිසල්ට්ස් තියෙන හොඳ ප්‍රොඩක්ට් එකක් මට නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඔයාලා හරියට දැනගන්න ඕන. එතකොට මේ කෝස් එක හරහා අපි ඉන්ග්‍රීඩියන්ට් සම්බන්ධව කම්ප්ලීට් නොලෙජ් එක ඔයාලට ලබා දෙනවා. ඒ වගේම තමයි 120කටත් වැඩිය යුනික් බෙස්ට් කේරළීය ආයුර්වේද ෆොමියුලේෂන්ස් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. එතකොට මේ ෆොමියුලේෂන්ස් ඔක්කොම කම්ප්ලීට් කරනකොට අපි කියලා දීලා නැති ෆොමියුලා එක වුණත් ඔයාලට ඒක ෆොමියුලේට් කරගන්න පුළුවන් විදිහට තමයි අපි තියරි එක ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට ඔන්ලයින් හරහා තියරි පාර්ට් එක කම්ප්ලීට් කරනවා Zoom ඔස්සේ ඩිරෙක්ට් ක්ලාසස් තමයි යන්නේ. අද වගේම ඔයාලට any time unmute කරලා අහන්න පුළුවන්. ප්‍රැක්ටිකල් වීඩියෝස් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා මෙයින් කන්ටෙන්ට්ස් වලට. එතකොට උදාහරණයට සෝප් මේකින් සෙෂන් ඉවර වෙනකොට ඔයාලට සෝප් එකක් නිෂ්පාදනය කරගන්න පුළුවන් විදිහට තමයි අපි මේ කෝස් එක ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට ෆොමියුලා එක විතරක් කියලා දීලා එතනින් එහාට කෝස් එක ඉවර වෙනවද මිස් නැහැ. මැනුෆැක්චරින් විතරක් නෙවෙයි අපි ටාගට් කරන්නේ. අපි ඔයාලව කොස්මෙටික් එන්ටර්ප්‍රීනියර් කෙනෙක් වෙන්න කරන එක තමයි අපේ බලාපොරොත්තුව. එතකොට ඒකට අදාළ වෙන හැමදේම අපි ඔයාලට උගන්වනවා. ඒ කියන්නේ මැනුෆැක්චරින්, පැකේජින්, රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් සහ මාකටිං ඒ වගේම ඔයාලගේ ප්‍රොඩක්ට්ස් එක්ස්පෝර්ට් කරනකල් අපි ඔයාලට උදව් කරනවා. එතකොට කෝස් එක කම්ප්ලීට් කරාම ඔයාලට OBOG කියන්නේ All Boys All Girls Association. ඒ කියන්නේ අපි කලින් කීවා වගේම ඒ බිස්නස් කරන ළමයින් ඉන්න නෙට්පේක් ඇතුළ ඔයාලවත් අපි ජොයින් කරනවා. එතකොට ඔයාලටත් පුළුවන් ඔයාලගේ ප්‍රොඩක්ට්ස් එයාලට විකුණන්න. ඒ වගේම එයාලගේ ප්‍රොඩක්ට්ස් ඔයාලටත් තරම් රීසෙලින් කරන්න. ඒ වගේම තමයි මෙතනින් තියෙනවා වගේම ඔයාලට ස්පෙෂල් ඇවෝඩ් එකක් හම්බ වෙනවා. ඒ ස්පෙෂල් ඇවෝඩ් එක BR එක අරන් බිස්නස් කරන ළමයින්ට අපි දෙනවා. ඒ කියන්නේ ඔයාලට මේ BR එක අරගන්නේ කොහොමද? ප්‍රොඩක්ට්ස් රෙජිස්ට්‍රේෂන් කරගන්නේ කොහොමද? ඒ සියරම මේ කෝස් එකේ අපි උගන්වනවා. එතකොට GMP ගන්නෙ කොහොමද? එතකොට ඒ හරහා SLS ISO සහතිකය ගන්නෙ කොහොමද කියන එක සියරම අපි මේ කෝස් එක හරහා ඉන්ක්ලූඩ් කරනවා. ඔයාලා කෝස් එකක් ෆලෝ කරනකොට ඔයාලට අපි දෙන ෆොමියුලා එක මොනවා වුණත් ඔයාලා ඒක නිෂ්පාදනය කරනකොට ඔයාලගේ ලෝගෝ එක ඔයාලගේ බිස්නස් එක තනියෙන් BR එක අරගන්න ඕන.
ඒ වගේම ප්‍රොඩක්ට් එක ඔයාලා රෙජිස්ටර් කරලා තමයි මාකට් එකට දාන්න ඕන කියන එක දැන් හැමෝම දන්නව නේද? එතකොට ඒක කරලා බිස්නස් කරන ළමයි ඉන්නවා කියන එකත් ඔයාලා දන්නවා. එතකොට ඒක හරියට ලස්සනට කරගෙන යනකොට ඒක සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි කියන එක තමයි ඒකේ තේරුම. මම පොඩි දෙයක් ඔයාලට එක්ස්ප්ලেইন කරලා මෙතනින් එහාට මම ලෙක්චරර්ට බාර දෙන්නම්. මම මේක අලුතෙන් ඔයාලට මේව කරා. එතකොට මම මේ ෆීල්ඩ් එකේ අවුරුදු 4ක් ඉන්නවා. එතකොට ළමයි කොහොමද මට ක්වෙස්චන් කරන්න කියන එකෙන් මම ඔයාලටත් ඒ සම්බන්ධව දැනුම් දෙන්න එක PPT එකක් මම ඔයාලට මේව කරා. ඒ කියන්නේ ඔයාලා කෝසස් ෆලෝ කරනකොට මේ කොස්මැටික් විතරක් නෙවෙයි ඔයාලගේ දෙනම වැඩි කරගෙන ඉංග්‍රීසි කෝස් එකක් ෆලෝ කරන වුණත් මේ දේ හරියට දැනගන්න. ඒ කියන්නේ කෝස් ෆලෝ කරනකොට ඔයාලා සෝෂල් මීඩියා හරහා ස්ක්‍රෝල් කරනකොට ඔයාලට පෙන්නනවා නේද? මේ ඉන්ස්ටිටියුට් එකේ මෙහෙම කෝසස් තියෙනවා. මේ කොහොමත් 4ක් 5ක් එහෙම හැමදාම වගේ ඔයාලා කෝස් ෆලෝ කරනකල් සර්ච් කරලා ඔයාලා බලන දවසේ ඉඳලා ඔයාලට ඒක පෙන්නනවා. එතකොට කොහොමද මේක හරියට හරි මට ගැළපෙන කෝස් එකක් චූස් කරන්න කියන එක තමයි මම මෙතනින් ඔයාලට දාලා තියන්නේ. එතකොට හැමෝගෙම ෆස්ට් ක්වෙස්චන් මොනවද? how much? course fee එක ගාණ කීයද මිස්? එහෙම නේද? එතකොට course දෙකක් තියෙනවා. course A කියලා එකක් තියෙනවා. course B කියලා එකක් තියෙනවා. මේ course A කියන එක එකම course එකයි institute දෙකක් කියලා හිතමු. එතකොට course A එකේ තියෙන course content එකයි lecturer qualification certificate validity after care service එක විදිහයි. ඒ කියන්නේ හොඳට තියනවා කියලා හිතමු. 100%ක්ම තියනවා කියලා හිතන්න. ඒ වගේම course B එක. course B එකෙත් ඒ වගේම course content lecturer qualification certificate validity after care service ඔක්කොම 150ක් තියනවා කියලා අපි හිතාගමු. එතකොට ඔයාලගේ පළවෙනි question එක මොනවද? course fee එක. course fee එක කියනකොට එක්කෙනෙක් කියනවා ලක්ෂයයි කියලා කියනවා course fee එක. එතකොට course A එකට කියනවා ලක්ෂයයි. එතකොට course B එකට කියනවා 25000යි කියලා. එතකොට ඔයාලා මොනවද මෙතනින් කම්පෙයාර් කරලා බලන්නේ? course fee එක මෙතන ලක්ෂයයිනේ. ඒ වුණාට මට affordable 25000යි. එතකොට මම course B එක select කරනවා කියලා ඒකට join වෙනවා. එතකොට මේක තියෙන course A එකේ තියෙන course content එකේ වටිනාකමත් ඔයාලා දන්නේ නැහැ. lecturer qualification එක දන්නෙත් නැහැ. certificate validity එකත් දන්නේ නැහැ. ඔයාලා මේ course B එකේ තියෙන එකත් දන්නේ නැහැ. නමුත් ඒ course fee එකේ තියෙන වෙනස්කමට ඔයාලා course එක select කරා කියලා හිතා ගන්න. එතකොට මෙතනින් ඔයාලට වෙන්න දේ මං කියන්න ඕනේ නැහැ නේද? එතකොට අනිවාර්යෙන් course එකක් follow කරනකොට මුලින්ම course content සම්බන්ධව හොඳට හොයලා බලන්න. මේ course content එකේ මට results තියෙන product එකක් එළියට දාන්න පුළුවන්ද? ඒ වගේම මේ course content එකේ තියෙන uniqueness එක මොනවද? ඒ වගේම තමයි lecturer qualification මොනවද? මට උගන්වන lecturer කෙනාගේ qualification එක මොනවද? මං ළඟදි course එකක් follow කරන්න inquiry කරපුවාම මං ඇහුවා lecturer කවුද කියලා. ඒක course එකට join වෙලා දැනගන්න මිස් කියලා දැනගන්න කියලා කිව්වා. එතකොට මං කොහොමද මේ course එක select කරන්නේ? ඒ වගේම තමයි එයා ඩිග්‍රී එකක් කරලා තියෙනවා කියලා කිව්වා. එතකොට මෙයා මේ සබ්ජෙක්ට් එකට අදාළ වෙන ඩිග්‍රී එකක්ද කරලා තියෙන්නේ කියලා මං ඇහුවා. ඊට පස්සේ ඒක කෝස් එකට ජොයින් වෙලාම දැනගන්නකෝ කියලා කිව්වා. එතකොට එහෙම අපිට කෝස් එකක් ෆලෝ කරන්න බැහැ නේද? එතකොට අනිවාර්යෙන් කෝස් එකකට ජොයින් වෙනකොට මේ සම්බන්ධව හරියට හොයලා බලලා ජොයින් වෙන්න. ඒ වගේම තමයි සර්ටිෆිකේට් වැලිඩිටි. මේ කොස්මැටික් මැනුෆැක්චරින් ඉන්ඩස්ට්‍රි එකේ ඔයාලා සර්ටිෆිකේට් එකක් බලනකොට ඒක හරියට මේව කරලා බලන්න. ඒ කියන්නේ ඔයාලට ඒ සර්ටිෆිකේට් එක හරහා බිස්නස් රෙජිස්ට්‍රේෂන්, ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන් ඒ වගේම එක්ස්පෝර්ට්, ඉම්පෝර්ට් සම්බන්ධව හරියට ડોකියුමන්ට් සබ්මිට් කරන වෙලාවේ මට ඒ සර්ටිෆිකේට් එක යූස් කරන්න පුළුවන්ද කියන එක තමයි ඔයාලා බලන්න ඕන. ඒ වගේම ෆයිල් කරලා ලස්සනට තියාගෙන මගේ ක්වොලිෆිකේෂන්
වැඩි කරගන්න ඕන කියලා මේ සර්ටිෆිකේට්ස් වලින් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වගේම තමයි සමහර ළමයි මේ සර්ටිෆිකේට්ස් ෆ්‍රේම් කරලා තියාගෙන බිස්නස් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා. ඒකත් වැරදි. ඔයාලා බිස්නස් කරනකොට ඔයාලගේ බිස්නස් එකට BR එක ගන්න ඕන. ඒ වගේම ප්‍රොඩක්ට්ස් වලට ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන් ගන්න ඕන. එතකොට ඒ සම්බන්ධව අපි පැහැදිලිවම අපේ කෝසස් හරහා ඔයාලට එක්ස්ප්ලেইন කරනවා. ඒ වගේම තමයි මේ ආෆ්ටර් කෙයා සර්විස් කියන්නේ මොනවද? කෝස් එකක් ෆලෝ කරා එතනින් එහාට මට ක්වෙස්චන් එකක් තියෙනවා මම ප්‍රොඩක්ට්ස් මැනුෆැක්චර් කරනකොට තමයි මම ප්‍රැක්ටිකල් ඉෂුවස් ෆේස් කරන්නේ. එතකොට මම කාගෙන්ද අහන්නේ? චුට්ටක් ඉන්න දැන් මිස් බිසි ඔයාට අහලා කියන්නම් එයාව සම්බන්ධ කරන්නම් කියලා කිව්වා මිස් තාමත් එයාව සම්බන්ධ කරවේ නැහැ කියලා සමහර ළමයි කිව්වා. ඒ වගේම නෙවෙයි අයිකා එකේ ඔයාලා කෝස් එකක් ෆලෝ කරනකොට අපි ඔයාලා පේමන්ට් කරපු ඒ වෙලේම ඔයාලව ඔෆිෂියල් ගෲප් එකට එඩ් කරනවා. ඒ ඔෆිෂියල් ගෲප් එක ඔයාලත් එක්ක ලයිෆ් ටයිම් ඔයාලා ඒ ගෲප් එකේ ඉන්නවා. එතකොට ඒ හරහා ඔයාලගේ ඩවුට්ස් විසඳන්න ලෙක්චරර්ස් දෙන්නෙක් ඉන්නවා. ඔයාලගේ ඩවුට්ස් එනි ටයිම් ඒ ගෲප් එකේ අහන්න පුළුවන්. එතකොට අපි ඔයාලා අහන වෙලේම අපි ඒකට උත්තරයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ කෝස් එකට ජොයින් වෙනකොට ඔයාලට ඔෆර්ස් දෙකක් හම්බ වෙන එකක් තමයි ෆ්‍රී බුක්ස් 3ක් හම්බ වෙනවා GMP ගන්න විදිහ. ඒ වගේම 90 days ඇතුළ කොහොමද කොස්මටික් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් කියන එකට ගයිඩන්ස්. ඒ වගේම තමයි මේ NMR එකේ හරි ආයුර්වේද ඩිපාර්ට්මන්ට් එකේ හරි ඔයාලා මේ ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන් කරනකොට ඔයාලා ෆලෝ කරන්න ඕන rules and regulations සම්බන්ධවත් අපි බුක් එකක් ලියලා තියෙනවා. ඒ කියන්නේ අයිකා ආයතනයේ ඉන්න ડોක්ටර්ස් ලියපු බුක්ස් තමයි මේවා. ISBN numbers අරන් තියෙනවා. ඔයාලට print out ගන්න පුළුවන්. අපි ඔයාලගේ 3 වෙනි මාසේ මේක ඔයාලට නොමිලේම ලබා දෙනවා. ඒ වගේම තමයි course fee සම්බන්ධව බලන්න කලින් අපි අද සෙෂන් එකට යමු. අද සෙෂන් එක අපි ඔයාලට free soap making formula එකක් අරන් එවිලා තියෙන. ඒ වගේම ඩිප්ලෝමා කෝස් එක හරහා ඔයාලට ඉගෙන ගන්න පුළුවන් කෝස් කන්ටෙන්ට් සම්බන්ධවත් අපි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. එතකොට අද සෙෂන් එක අපිට කන්ඩක්ට් කරන්න ඩොක්ටර් සයිනා අපිත් එක්ක එකතු වෙනවා. good evening doctor. Good evening. Good evening lamai. Okay. Thank you Miss Nuzana. thank you. මම ඇහෙනවද හැමෝටම ප්‍රශ්න ටිකක් තියෙනවා මම දැක්කා. ඔක්කොම ඩවුට්ස් ටික මම ක්ලියර් කරන්නම්. Okay. ඩවුට්ස් ටික දාලා තියන්න chat එකේ. අපි ඒ ටික මේ හැමෝගෙම ප්‍රශ්න වලට උත්තර දෙනවා අනිවාර්යෙන්. හරිද? Okay. මම ඔයාලට දැන් ඔයාලා ගොඩාක් කෝස් සම්බන්ධව හැමදේම ආයතනයේ සම්බන්ධව දැනගත්තා. මම පොඩක් කන්ටෙන්ට්ස් ටික ඔයාලට කෙටියෙන් මේවා කියලා දීලා හඳුන්වලා ඉවර වෙලා මම ඉන්න ෆෝමියුලා එකට යන්නම්. ඔයගලන්ට කන්ටෙන්ට්ස් ටිකත් ඔයාලට ලැබෙයි. ඇඩ්මිනිස්ට්‍රේෂන් එක හරහා ඔයාලට WhatsApp කරයි ඔයාලට කන්ටෙන්ට්ස් ටික කෝස් කන්ටෙන්ට්ස් ටික ඒකට මම චුට්ටක් මේ සම්බන්ධව කියාගෙන යන්නම්. ඕකේ. හරි දැන් ඔයාලට බිස්නස් එක උනත් කොහොමද කරන්නේ වගේ අදහසක් ඇති. ඇත්තටම ළමයි මේක මම දැක්කා සමහර ළමයි අහලා තිනවා මුල ඉඳලම ජොයින් වෙනවා. ඔයගලන්ට ළමයි ඇත්තටම කිසි දෙයකට මේවා වෙන්න අවශ්‍ය නැහැ. ඔයාලට මුල ඉඳලම කොහොමද හදන්නේ මොනවද හැමදේම ඔයාලට කියලා දෙනවා. මොකද අපේ ගොඩාක් ළමයි ඉන්නේ කොස්මටික් කියන දේ ගැන කිසිම දෙයක් දන්නේ නැතුව ඇවිල්ලා දැන් ගොඩාක් හදනවා ප්‍රොඩක්ට්ස් හදනවා. එයාලා රෙජිස්ට්‍රේෂන් උත් අරගෙන ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන් අරගෙන බය නැතුව ලැබ් ටෙස්ට් වලට දෙනවා. බය වෙන්න දෙයක් නෑ. ඇත්තටම සමහරු හරි බයයි. ඒ නිසා තමයි මම මේ බය නැතුව ලැබ් ටෙස්ට් දෙනවා කියලා වචනයක් කිව්වේ. එයාලා මුලින් පළවෙනි එක දෙන්න පොඩ මේවා වෙලා පළවෙනි එක දීලා ඒක හොඳටම කරගත්තු නිසා 2 3 කියලා දැන් කරගෙන යනවා. හරිම ඇත්තටම හරිම සතුටුයි අපි ළමයි ඒ තැන් වලට ඇවිල්ලා ඉන්න ගැන. ඒ නිසා ඔයගොල්ලෝ කවුරුත්ම මේ ෆීල්ඩ් එකේ ඉන්න ඕනේ මීට කලින් මේ සම්බන්ධව දැනගෙන ඉන්න ඕනේ කියලා නෑ. ඒ නිසා තමයි අපේ සිලබස් එක අපි හදලා තියෙන්නේ.
මුලින්ම ඔයගොල්ලන්ට ඉන්ග්‍රේඩියන්ට් සම්බන්ධව කියලා දීලා තමයි අපි ෆෝමියුලා වලට යන්නේ. එකපාරටම අපි ෆෝමියුලා එකට ගියාම ඔයාලා දන්නේ මේ ෆෝමියුලා එක නෝට් එකක් විදිහට තියාගෙන ඒ විදිහට කරන්න විතරයි. හදන්න විතරයි. මොනවා හරි වෙලා ඔය ඉන්ග්‍රේඩියන්ට් එකක් හරි නැති උනා ළමයි මියුට් කරගන්න. හරිද? ඕකේ. එතකොට ඉන්ග්‍රේඩියන්ට්ස් ඔයගලන්ට අනික ළමයි ඉන්ග්‍රේඩියන්ට්ස් කිව්වහම ඉන්ග්‍රේඩියන්ට්ස් ගොඩාක් තියෙනවා. එකම වැඩේ කරලා දෙන ඉන්ග්‍රේඩියන්ට්ස් වර්ග ගොඩක් තියෙනවා. දැන් උදාහරණයක් ඇරෙන්න අපි කෑමක් වෙනකොට උන සැරෙන්න අපි මිරිසුත් දානවා, ගම් මිරිසුත් දානවනේ නේද? ඒ වගේ අපිට දෙකෙන් එකක් දාන්නත් පුළුවන් නේ සමහර ලාවට. අන්න ඒ වගේ ඊට වඩා දේවල් තියෙනවා කොස්මෙටික්ස් වලදී. එතකොට ඔයාලා හැමදේම හරියට ඉගෙන ගන්නවා කියන්නේ එහාට ඔයගලන්ට ෆෝමියුලා හදනවා කියන එක හරිම ලේසි. හරිද? එතකොට අපි ඒ නිසා ඔයගලන්ට ඉන්ග්‍රේඩියන්ට් ගැන කියලා දීලා මේවා වලින් මොනවද වෙන්නේ, කොහොමද මේක මේවා වෙන්නේ, මේකෙන් කොහොමද ඔයගලන්ගේ ප්‍රොඩක්ට් එකේ පදම එන්නේ, ජෙල් එකක් නම් ජෙල් එකක් කොහොමද හදාගන්නේ. ජෙල් වල තියෙනවා වර්ග කිව්වහම සමහර ජෙල් ඇවිල්ලා හෙයා ජෙල් වගේ සමහරක් ඒවා ඊට වඩා පොඩ්ඩක් තින් විදිහට එනවා. ඒක එක ඒවා හදාගන්න අපිට මොනවද පාවිච්චි කරන්න පුළුවන්, ඒ පදම් ගන්න මොන විදිහට ඒවා වෙනස් කරගන්නේ සහ ඒ වෙනුවට දාන්න පුළුවන් වෙනත් ඉන්ග්‍රේඩියන්ට්ස් ඒ හැමදේම ඔයාලා ඉගෙන ගන්නවා. ඒ වගේම විශේෂ දෙයක් තමයි ළමයි ප්‍රොඩක්ට් ස්ටැබිලිටි කියන එක. ඒ කියන්නේ අපි ප්‍රොඩක්ට් එකක් හැදුවා නම් ඒ ප්‍රොඩක්ට් එක ඔයගොල්ලෝ අවුරුදු 2ක් කල් තියාගන්න බලාපොරොත්තු වෙනවා නැත්නම් අවුරුදු 3ක් කල් තියාගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක ඔයගොල්ලෝ අද හදනකොට තිබ්බ විදිහම අර අවුරුදු 2 වෙනකොට තියෙන්න ඕනේ. ඒක සෙපරේට් වෙන්න බෑ. කියන්නේ වෙන් වෙන්න බෑ. සමහරක් ඒවා ජෙල් නම් දිය වෙනවා. ක්‍රීම් නම් වතුරයි තෙලුයි බේරෙනවා. ඒ වගේ එම කිසිම දෙයක් වෙන්නේ නැතුව ඔයගොල්ලෝ අද හදනකොට තිබ්බ ඒ නැවුම් හරි ලස්සන පාටක් එක්ක ළමයි විනාඩි. හරි ඒ විදිහටම හරියටම කියන විදිහට හදන එක තමයි ස්ටැබිලිටි කියලා කියන්නේ. එතකොට මේ හැමදේම කොහොමද කරගන්නේ? එතනදී ඔයාලා පාවිච්චි කරන ඉන්ග්‍රේඩියන්ට්ස් අනුව ඔයාලගේ ඒ ස්ටැබිලිටි එක තීරණය වෙනවා. හරි එතකොට ඒ දේවල් හරියට නිකන් ජස්ට් ප්‍රොඩක්ට් එකක් හදන්න දැන් ක්‍රීම් එකක් හදන්න ඕන කෙනෙකුට පුළුවන් ක්‍රීම් එක වතුරයි තෙලුයි මිශ්‍ර කරලා ඒකට වැක්සස් දාලා මිශ්‍ර කරලා හැදුවා. ඒ වෙලෙට හදපු ඒ ක්‍රීම් එක ඒ වෙලෙට හදලා මදි. ඕක අපි තියාගන්න ඕනේ නේ. අපි ප්‍රොඩක්ට් එකක් මාකට් එකට දානවා නම් ඒක අපි කාලයක් තියාගන්න ඕනේ නේද? එතකොට අපි ලැබ් ටෙස්ට් වලට දෙනකොට එයාලත් මේක තියාගෙන ටෙස්ට් කරනවා. මොකද සුද්ධජීවී වර්ධනය වෙන්නේ නැතුව එකපාරටම ක්‍රීම් එකක් හදලා පෙන්වන්න එක හරිම ලේසි. ඒක හරි විදියට කරලා පෙන්වන්න නම් හරි විදියට ඔයාලා හදා ගන්න නම් දැන් අද හදලා හෙටක් තියෙනවා අනිද්දා තියෙනවා ඉන් අනිද්දා වෙනකොට අන්න පුස්සල්ලලා නැත්තම් අන්න වතුරයි තෙලුයි එහෙම වෙන්න බෑ. එහෙම හරිම විදිහට ඉගෙන ගන්න ඔයාලා අනිවාර්යයෙන්ම අර ඉන්ග්‍රේඩියන්ට් සහ ඒවා දාන විදි දාන පිළිවෙලේ ඉඳලා හැමදේම ඔයාලා දැනගන්න ඕනේ. එහෙම ඔයාලා ඉගෙන ගත්ත කියනම එතනින් එහාට ඔයාලට අලුත් ෆෝමියුලා ආවත් ඒවා ඔයගලන්ට අමාරු නෑ. හරි ලේසි. මෙතන මේක මෙහෙම තමයි වෙන්නේ නැති කියන අදහසක් එනවා. අනික ඔයාලට තනියම ෆෝමියුලා හදා ගන්න පුළුවන් වෙනවා. හරිද? ඔයාලට හිතලා ෆෝමියුලා ඩිසයින් කරන්න පුළුවන් වෙනවා. එහෙම කියලා අපිට හිතුමතේ හදන්න බෑ. ඒවා වලට ප්‍රමාණ තියෙනවා. ඒ ප්‍රමාණ ඇතුලේ ඔයාලට කැමති විදිහට ෆෝමියුලා එක ඩිසයින් කරන්න පුළුවන්. දැන් ප්‍රමාණ කිව්වම අර අනුමත ප්‍රමාණ තියෙනවානේ. දැන් ඒක ඉන්ග්‍රේඩියන්ට් එකක් නම් මෙයාව දාන්න පුළුවන් ග්‍රෑම් 5යි නම් ග්‍රෑම් 100ක ප්‍රොඩක්ට් එක ඇතුලේ ඔයාලට ඒ ග්‍රෑම් 5 ඇතුලේ තියාගෙන එක්කෙනෙක් දානවා ග්‍රෑම් 2ක් එකෙන්. අනිත් එක්කෙනාගේ ප්‍රොඩක්ට් එක හදනවා ඒකෙන්ම ග්‍රෑම් 3ක් දාලා. තව කෙනෙක් ප්‍රොඩක්ට් එකක් හදනවා ඒකෙන්ම ග්‍රෑම් 5ක් දාලා. 5 එහා යන්න 5 ඇතුලේ වෙනස් කර ඔයාලට කියලා ආවේනික ෆෝමියුලා හදා ගන්න පුළුවන්. අන්න ඒ ආවේනික බව තමයි තීරණය කරන්න ළමයි ඔයාලව ලොකු ගමනක් යන්න. මොකද දැන් මාකට් එකෙත් හරි දැන් කෝසසුත් වැඩි. දැන් ඔක රජෙත් මම මේ ලෙක්චර්ස් කරලා තියෙනවා රජයේ ළමයින්ට කොස්මෙටොලොජි. එතන රජේනොත් ඒක ඇවිල්ලා කොස්මෙටික් කියන එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේකට එන කට්ටිය වැඩි. එතකොට එහෙම කියලා අපි බය වෙන්න ඕන. දැන් මාකට් එකේ කොච්චර තියෙනවද කොස්මෙටික් බ්‍රෑන්ඩ්ස් නේද? එහෙම කියලා එක බ්‍රෑන්ඩ් එකක්වත් මේවා වෙන්නේ නැනේ. එතකොට ඔයාලා ඒ අස්සෙන් යන්න නම් ඔයාලට අර එකම ක්‍රීම් එක එකම සබන් කැට එකම විදිහට හදාගෙන ඉන්න නෙමෙයි චුට්ට හරි. ඒකේ නේද? ආවේනිකත්වයක් තියෙන්න ඕනේ. යුනික්නස් එකක් තියෙන්න ඕනේ. අන්න එතකොට ඔයාලට පුළුවන් හැමදාම වෙනස් විදිහට ඔයාලගේ ප්‍රොඩක්ට් ඉස්සරහට ගෙනියන්න. ඒ වගේම එක්ස්පෝර්ට් මාකට් එක ගැන කියලා දෙනවා රෙජිස්ට්‍රේෂන් සම්බන්ධව. ඒ ගැන කිසි දෙයකට බය වෙන්න එපා. ප්‍රොඩක්ට් එක විතරක් හදලා වැඩක් නැහැ නේද? ඒක මාකට් එකට දාන්න එපා. ඒකට ඉගෙන ගන්න ලස්සන හදන්න දැනගත්තට වැඩක් නැහැ. මාකට් එකට දාන්න දන්නේ නැත්තම්. හරිද? එතකොට ඔයාලව සම්පූර්ණයෙන්ම ගයිඩ් කරනවා ඔයාලව මාකට් එකට දාලා එතනින් එහාට ඔයාලා එක්ස්පෝර්ට්
ලයිසන් ගන්න ඕනේ නම් හරි GMP එක ගන්නව නම් හරි හැම දෙයක්ම ඔයාලට ඔයාලට ඒ කියන්නේ ලෙක්චර්ස් කියනවයි සම්බන්ධව ඔයාලගේ මේ කෝසස් වල අන්තර්ගතයි. ඕකේ. හරි ඔයාලගේ ප්‍රොඩක්ට්ස් විකුණන්න පුළුවන් platforms තමයි මේවා eBay හරහා දරාස් හරහා Amazon හරහා ඔයගලන්ට පිටරටවල් මේ පොල් කටු අඟුරු එහෙම යවනවා නේද? අද මම ඔයගලන්ට සබන් එකක් හදන්නේ activated charcoal වලින්. එතකොට දැන් Amazon එකේ එහෙම පොල් කටු අඟුරු එහෙම පවා විකුණනවා. මොකද ඒවා හැම රටකම නැහැ. නේද? ඉතින් ඒ වගේ ඔයාලට පුළුවන් මේවා වලට රෙජිස්ටර් වෙලා ඔයාලගේ ප්‍රොඩක්ට්ස් විකුණන්න. ඒ වගේ දේවල් අපි ඉස්සරහට බලමු. මෙන්න මේ වගේ පුළුවන් කියන්න මේ ටික ඔයාලට දාලා තියෙනවා. හරි. ඕකේ. අනික ඔයාලගේ ලෙක්චරර්ස්ලා ගැන ඔයාලා දන්නවා දැන් කෝස් එක කොහොමද වෙන්නේ ප්‍රැක්ටිකල් සම්බන්ධව දන්නවා. ඒ නිසා මම දැන් ඒකේ ගොඩක් වෙලාව ගත කරන්නේ නැහැ. හරි. ඔයාලා ළමයි බිග්ිනර්ස්ලා කියන අලුතෙන්ම මේ ජොයින් වෙන ළමයි කියලා කිසි දෙයකට බය වෙන්න එපා. අපි හැම කෝස් එකකම මුල අපි හැමදේම කියලා දීලා තමයි මේ කරගෙන යන්නේ. ඉතින් ඔයාලට මේ කෝස් එකෙන් පස්සේ අරක කරන්න ඕනේ අරකින් පස්සේ අරකට කරන්න ඕනේ කියලා එහෙම නීතියක් නැහැ. ඔයාලා මුලින් ඔයාලට ඩිප්ලෝමා එක පහසු වෙනවා. ඩිප්ලෝමා එක ජොයින් වෙලා කරන්න. ඩිප්ලෝමා එක හොඳටම ඇති ඔයාලගේ පළවෙනි පියවරට. ඊට පස්සේ ඔයාලට තව දැනුම වැඩි කරගන්න අවශ්‍ය නම් ඔයාලගේ ප්‍රොඩක්ට්ස් වලට තව ප්‍රොඩක්ට්ස් එකතු කරගන්න අවශ්‍යයි කියලා හිතන වෙලාවට ඔයාලට පුළුවන් අපේ අනිත් කෝසස් වලට ජොයින් වෙන්න. අනික තව ෂෝට් කෝසස් ගොඩාක් තියෙනවා. ඒවා ඔයාලට කැමති විදිහට ඇඩ්මිනිස්ට්‍රේෂන් එක හරහා විස්තර අරගෙන ඔයාලට සම්බන්ධ වෙන්න කැමති නම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඕකේ. ඕකේ. කෝස් ස්ට්‍රක්චර් එක මොනවද තියෙන්නේ කන්ටෙන්ට්ස් කියන ටික ළමයි. මේකෙදී ඔයගලන්ට හර්බල් කොස්මෙටික්ස් සහ හර්බල් කිව්වට හැම එකක්ම හර්බල් මත් නෙමෙයි. ගොඩක් ඒවා කියන්නේ ස්කින් ෆ්‍රෙන්ඩ්ලි ඔය කොජික් ඇසිඩ්, නයිසිනමයිඩ්, ඇල්ෆා බියුටින්, සෙපිවයිට් ඔන්න ඔය වගේ derived ingredients පවා හැම එකක්ම දාලා තියෙනවා. විශේෂයෙන් අපි හර්බල් කියන නම දාලා තියෙන ළමයි දැන් මම ඔයගලන්ට කලින් කිව්වා මම රජයේ කොස්මෙටොලොජි ඒගොල්ලන්ගේ යුනිවර්සිටි එක ලෙක්චර් කරනවා. එතකොට ඒගොල්ලන්ගේ සිලබස් ළමයි ඩිසයින් වෙලා තියෙන්නේ විශේෂයෙන් මොකද ලංකාව වගේ රටක් කියන්නේ අපිට මේ ශාක කොටස් හරිම මේ පහසුවෙන් ලබා ගන්න පුළුවන් නේ. නේද? දැන් ඇලෝවෙරා එකක් නම් ඔයාලගේ වක්තෙම ලැබෙනවා. නිකන් කලාවට වගේ ලැබෙනවා. සමහර උගුලලා වීසි කරන තරමට ලැබෙනවා. එතකොට අපි ඒ වගේ දෙකකින් ප්‍රොඩක්ට්ස් හදනකොට ළමයි අපිට ටිකක් ප්‍රශ්න එනවා වෙන ඉන්ග්‍රේඩියන්ට්ස් දානවට වඩා. මොකක්ද වෙන ප්‍රශ්න? ඔය ප්‍රොඩක්ට් තියා ගැනීමේ ප්‍රශ්න. හරිද? එතකොට එතන අර මං කියන්නේ ඒගොල්ලන්ගේ සිලබස් එකේ විශේෂයෙන් සඳහන් කරලා තිබුණේ දැන් ඔය ශාක කොටස් හොඳ ස්ටේබල් විදියට කොස්මෙටික් ප්‍රොඩක්ට් එකකට තමයි ස්ටේබල් කියන්නේ මොකක්ද කියවනේ. ඒක ස්ටේබල් විදියට කොස්මෙටික් ප්‍රොඩක්ට් එකකට එකතු කරන විදිහ. හරි. එතකොට ඒවා ටික තමයි විශේෂයෙන් මේ ඒගොල්ලන්ට එක ඉන්ක්ලූඩඩ් එකක් මේවා කරලා තිබුණා. මම ඊට පස්සේ තමයි හිතුවේ ඒක ඕගොල්ලන්ට එක මේවා කරන්න ඕනි කියලා. මොකද අපි ළමයි දැන් නිකන් සාමාන්‍ය දැන් ශාක කොටස් නැතුව වෙන දේවල් දානකොට අපිට ඔය ස්ටැබිලිටි ප්‍රශ්න එනවා අඩුයි. හරිද? නැති තරම්. දැන් මේ ශාක කොටස් දානකොට සමහර ලාවට ඉක්මන් පුච්ච අල්ලන්න බලනවා නැත්නම් පාට වෙනස් වෙනවා, සුවඳ වෙනස් වෙනවා. ඒ වගේ දේවල් වෙන්න බලනවා. එතකොට එහෙම නොවෙන්න අපි කොහොමද හදන්නේ? හරිද? අනික මාරම මේ ඩිමාන්ඩ් එකක් තියෙනවා ලංකාවේ වුණත් ඔයාලට මේ විදේශිකයන් නේද? ෆොරිනර්ස්ලා. හරිද? විදේශිකයන් මේවා මේ ටුරිස්ට් හොටෙල්ස් ඒවා එහෙම සබන් ඇලෝවෙරා ජෙල් ෂැම්පූ ඔය වගේ දේවල් ඒගොල්ලෝ ඉල්ලන්නෙම නැචරල් ඒවා. නැත්තම් හර්බල් පැත්තේ. එහෙම. එතකොට ඔයගලන්ට මාර විදියට කියන්නේ නිකන් හරියම ලේසි හදන්න. ඔයගලන්ට අමුද්‍රව්‍ය වලට යන මුදලත් ඉතාම අඩුයි. ඒ වුණාට අර ඒක හර්බල් නැත්තම් ප්ලාන්ට් බේස් ඔය වගේ ඔය ශාක කියන ඔය නම් එනකොට එයාලා මාරම කැමති කීය දීලා වුණත් ගන්නවා. ඒ වගේ නිකන් සමහර මේ මගේ ස්ටුඩන්ට්ස්ලා හරිම සිම්පල් ස්ක්‍රබ් එහෙම හදනවා ළමයි තනිකරම හර්බල් පැත්තට. ඒකට ඇත්තටම කොස්ට් එකක්ම නැති දෙන්නේ ෆොරිනර්ස්ලාට. ඉතින් එයාලා අර මේ නැචරල් මේවා වල සුවඳට කීය දීලත් ගන්නවා. 20000ට ඔක්කොම ක්‍රීම් විකුණනවා. එයාලා ස්ක්‍රබ් වගේ දේවල් ෆොරින්. ඒ කියන්නේ එයාලා ගන්නවා. මොකද එයාලට ඒක වටිනවා. එයාලගේ රටවල් වල ඔහොම ශාක මේ අපි ලංකාව වගේ නැහැනේ. හරිද? ඒගොල්ලන්ගේ ඍතු වෙනස් වෙනකොට සම්පූර්ණයෙන්ම වෙනස් එකාකාරව අමුද්‍රව්‍ය ලබා ගන්න බැරි ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙන නිසා එයාලා ඒ වගේ දේවල් වලට යොමු වෙනවා. එතකොට අපිට පුළුවන් ඒ වගේ දේවල් ඔයාලගේ ප්‍රොඩක්ට් වලට එකතු කරගන්න. හරි. එතකොට ඒවා කොහොමද කරන්නේ කියන එක ඔයාලා දැනගන්න ඕනේ.
හරි නිකන් ශාක කොටසක් දාලා හදලා කෙලවරලා දවස් දෙක තුනක් යද්දිම මොන සමහරවිට ප්‍රිසර්වේටිව් දැම්මත් නම් ඒ වගේ වෙනවා. එතකොට එතනදී ඔයාලා දැනගන්න ඕනේ හරි ප්‍රිසර්වේටිව් එක තෝරගන්න. ඒ වගේ දෙයක් පරිස්සම් කරනවා නම්. දැන් ඔයාලට බැරි නම් කෙලින්ම එකතු කරන්න. ඔයාලා දැනගන්න ඕනේ අපි එක මොන ක්‍රමයකටද ඒක එකතු කරන්න ඕනේ. ඒ වගේ දැන් ඇලෝවේරා එක නම් කෙලින්ම පිත්ත හුරලා එකතු කරනවද නැත්නම් වෙන ක්‍රම තියෙනවද ඒක එකතු කරන්න අන්න ඒ වගේ දේවල් ඔයාලා දැනගන්න ඕනේ. හරි එතකොට ඒ වගේ ඔයාලා ඉන්ග්‍රේඩියන්ට්ස් ගැන ඉගෙන ගන්නවා එසෙන්ෂල් ඔයිල්ස් ගැන සහ ඔය තෙල් වර්ග ගැන ඉගෙන ගන්නවා ප්‍රොඩක්ට්ස් වලට දාන පාට කොස්මෙටික්ස් කියලා ගන්නකොට මොන පාටද අපි පාවිච්චි කරන්නේ පාට අවශ්‍යයි නේද කොස්මෙටික් ප්‍රොඩක්ට් එක පාට සහ සුවඳ කියන එක හැමෝම බලන දෙයක් නේද ලස්සන පාට හරි සුවඳයි ඔහොමනේ ගිහිල්ලා කඩවල් වලින් බඩු ගන්නේ නේද කට්ටිය කොට එතකොට ඒකත් අපි සලකලා බලන්න ඕනේ කියන්නේ කස්ටමර්ගේ කැමැත්ත ඒක ඇට්‍රැක්ෂන් මොකක්ද මේ ආකර්ෂණය වෙන්නේ අපේ ප්‍රොඩක්ට් එකේ පෙනුම ඒ හැමදේමත් බලන ගමන් රිසල්ට්ස් එකක් තියෙන්න ඕනේ හරි එතකොට ඒවා ගැන මොනවද එකතු කරන්න පුළුවන් වගේ දේවල් මම මේ ටික නම් ඔයගොල්ලෝ බලා ගන්න ඔයගලන්ට මම යවන්න කියන්නම් මේ ටික මේවා තමයි ඔයාලගේ කන්ටෙන්ට්ස් තියෙන්නේ සබන් වර්ග තියෙනවා කෝල් ප්‍රොසෙස් සබන් ඊට පස්සේ නීම් සබන් මෙන්න මේ වගේ සබන් වර්ග ගොඩාක් හදනවා ගෝඩ් මිල්ක් සෝප් එක ඇෆ්‍රිකන් බ්ලැක් සෝප් එක ඒ වගේ ගොඩාක් ඔයගලන්ට තියෙනවා ක්‍රීම් වර්ග තියෙනවා 15ක් විතර ෆේස් මාස්ක් තියෙනවා ඒකේ ඩ්‍රයි මාස්ක් වෙට් මාස්ක් ඒ වගේ මේවා තියෙනවා ස්ක්‍රබ් වර්ග තියෙනවා ඒකේ වෙට් ස්ක්‍රබ් ඩ්‍රයි ස්ක්‍රබ් කියලා තියෙනවා හරිද ෆේස් වොෂ් වර්ග තියෙනවා සීරම් වර්ග තියෙනවා ටෝනර්ස් වර්ග තියෙනවා ජෙල් වර්ග තියෙනවා ජෙල් වර්ගවල ඇලෝවේරා 99 ජෙල් එක 97 ජෙල් එක කියුකම්බර් ජෙල් හනි ජෙල් මෙන්න මේ ජෙල් වර්ග ටික ක්ලෙන්සිං ජෙල් රෝස් ජෙල් මෙතන වෙනකම්ම තියෙනවා hair removing oil body butters වර්ග body lotion මෙතනින් පටන්ගෙන මෙතෙන් වෙනකම්ම තියෙන්නේ body lotion හරි stretch mark removing oil හරිද stretch marks දන්නවනේ ඒවා අයින් කරන ඒවා කාජල් herbal කාජල් එකක් තියෙනවා කාජල් දන්නව නේද හැමෝම රැහැට ගාන්නේ හරි ඒක තියෙනවා iPads IKEA තියෙනවා tooth powder දත් කුඩු තියෙන්නේ ළමයි දත් කුඩු හරිද දත් මුල් දිය වෙන දත් සුදු වෙන්න ඒ වගේ දේවල් වලට හදන එක lip balm lipstick lip gloss ටික තියෙනවා මේකෙදි herbal lipstick ඔයගලන්ට මම පෙන්නන්නම් අපේ අන්තිම practicals වලදී හදපු lipstick එකක් lipstick lip gloss lip balm එකත් waterproof transfer proof lipstick කියලා තියෙනවා ඒ lip gloss එකත් waterproof transfer proof lip gloss එක තියෙනවා ඒ වගේම herbal lipstick එක ඔය lips කියෝ කරන්න ඒ වගේ ගොඩාක් මේ ඒ වැඩ කරන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් මේකේ තව තියෙනවා මේ තුන නෙමෙයි මේකේ තව ලිප්ස්ටික් වර්ග තියෙනවා ලිප් ග්ලොස් වර්ගක් තියෙනවා hair oil තියෙනවා shampoo sunscreen වර්ග තියෙනවා foot care කකුලට හරිද ඒවා baby care product set එකක් තියෙනවා බබාලට products හදන ඒ වගේම හෙනා වලින් ළමයි විශේෂයෙන් ඔයාලට මෙතන හෙනා එක දාලා තියෙන්නේ hair color දැන් ගොඩාක් hair colors ඇවිල්ලා මේ ඇලර්ජික් වෙනවනේ ළමයි අර පිරිපිරි ඩයි එහෙම ගොඩාක් ඇලර්ජික් ඒවා සමහර රටවල් වල කහනවා අනික ඕවා වලින් වෙන වෙන ඇලර්ජික් වෙලා වෙන වෙන තත්ත්වයක සමහරුන්ට ඒක මේ වෙන හිස රද ඔය වගේ වෙන වෙන ප්‍රශ්න වලටත් හැරෙනවා. ඉතින් ඒ නිසා ඔයගලන්ට පුළුවන් herbal සහ natural hair colors dark මේක black tone එකට යන්න පුළුවන්. ඒ වගේම dark brown යනවා නම් burgundy color යනවා නම් ඒ වගේ පාට hair colors වලට ඔයගලන්ට යන්න පුළුවන්. පාට කිව්වේ මේ කොළ සුද්ද එහෙම නෙවෙයි. අර dark brown ඔය තියෙන කළු බර්ගන්ඩි අනේ බ්‍රවුන් ෂේඩ්ස් වල හැම කලර් එකක්ම ගන්න පුළුවන් අපිට එනවා සහ තව ඉන්ග්‍රේඩියන්ට්ස් තියෙනවා ඒවා එකතු කරන අනුපාත ඒවා පාට ගන්න මොනවද එකතු කරන්නේ ඒ වගේ දේවල් හරි ඕකේ අපි යමු එහෙනම් ෆෝමියුලා එකට අද අපි බලනවා ළමයි charcoal වලින් melt and pour සබන් එකක් මේ සබන් එක ළමයි ඔයාලා බිග්ිනර්ස්ලා නම් ඔයාලා අද තමයි මේ ගැන ඉගෙන ගන්න නම් බය නැතුව මේ ඉන්ග්‍රේඩියන්ට්ස් ටික අරගෙන එකපාරක් ඔයාලට හදලා බලන්න ඒක ඔයාලා ෆස්ට් ටයිම් ඔයාලා ගොඩාක් ආස වෙනවා ඊට පස්සේ මේ අපි අද හදන සබන් කැටේ හරිම එක්ස්පෙන්සිව් ටයිප් සබන් එකක් මොකද අපි ඒකට පාවිච්චි කරන බේස් එක එහෙම එතකොට ඔයාලා මේක පොඩි ප්‍රමාණ වලින් දෙන්න ග්‍රෑම් 30 ඉඳලා 50 වෙනකම් 30 to 50 ග්‍රෑම් දෙන්න ඊට වඩා අර සන්ලයිට් කැටේ වගේ ලොකු කැට එහෙම දෙන්නේ නැහැ මේකේ. මොකද මේකට අපි පාවිච්චි කරන සබන් එක සෑහෙන ස්කින් බෙනිෆිට්ස් තියෙන අනික තනිකර මේ ෆෝමියුලා එක වෙනස්. ඔයාලා ටික ප්‍රැක්ටිකල් වලදී ඒ සබන් බේස් එක ගන්නවා ඇත්ත ඔයාලා ග්ලිසරින් සෝප් බේස් කියන එක නැත්නම් ට්‍රාන්ස්පරන්ට් බේස් කියලා කියනවා. හරි
ඒක හදන හැටි ඒක හදන එක ඔයගලන්ට ප්‍රැක්ටිකල් එකේදී අපි කරලා පෙන්නනවා. මම ඒකත් ඒ ප්‍රැක්ටිකල් වල කරපු එකත් ඔයාලට මම පෙන්නන්නම් මේ සෙෂන් එක අද ඉවර වෙලා. ඕකේ. එහෙනම් අපි යමු අපේ සබන් එක හදන්න. පොඩ්ඩක් ඉන්න. මෙතන මම මේ ටික එක්ස්ප්ලেইন කරන්න. අපි අරගෙන ඉමු. හරිද? මම ඔයාලගේ ප්‍රශ්න ටික දාලා තියන්න. ඔක්කොම ටික මම අන්තිමට හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න. මම දැක්ක chat එකේ ප්‍රශ්න වගේක් තියෙනවා. ප්‍රශ්න මොකක්ද කියලා බැලුවේ නැහැ. මේක ඉවර කරලා හරිද? ඕකේ. පේනව නේද ළමයි? පේනවද ස්ක්‍රීන් එක? හරි. පේනවනේ? ඕකේ. charcoal soap එක අපි අද හදන්නේ ළමයි අපි දැන් අපි සබන් කියලා ගන්නකොට අපිට සබන් කිහිපයකට හදන්න පුළුවන්. සබන් වර්ග ගොඩාක් තියෙනවා ඇත්තටම. cold process සබන් එක ඔයාලගේ සිලබස් එකේ තියෙනවා. ඒ වගේම melt and pour එකත් ඔයාලගේ සිලබස් එකේ තව චුට්ටක් විස්තරාත්මකව තියෙනවා. ඒතර melt and pour එක තමයි අපි අද ඉගෙන ගන්න ළමයි. melt and pour එකේදී අපි ගන්නේ ready base එකක්. ඒ කියන්නේ already අපි හදලා තියෙන base කියනවා. හරිද? ඒවා තියෙනවා transparent. ඒ කියන්නේ විනිවිද පේන base තියෙනවා. ඒවට තව ingredients එකතු කරලා white base කියනවා. එහෙම නැත්නම් ඒකට opaque base කියලාම කියනවා. ඒ white base කියන එකටම සමහර අය shea butter වගේ දාලා shea butter base කියලා විකුණනවා. ඒ වගේ අපිට bases ගන්න පුළුවන්. දැන් මේ base එක හදන්න ඔයාලට අපි practical එකේදී එතනම formula එක දීලා එතනම හදලා පෙන්නනවා ඔයගලන්ට base එක. හරිද? එහෙම නැත්නම් ඔයාලට base එක හදලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් bases තියෙනවා. විකුණන්න තියෙනවා cosmetic ingredient vendors ලා ළඟ ඕන තරම් තියෙනවා. ඔයාලට ගන්න පුළුවන්. හරිම ලස්සන transparent සබන් වර්ගයක් ඒක. ඒක ළමයි ඒක හදන්න ඒ ෆෝමියුලා එකම ඔයාලට බලපු ගමන් තේරෙන ingredients ගැන ඉගෙන ගත්තට පස්සේ මේක කොච්චර හැමට ගැලපෙන සබන් කැටයක් වෙන්නේ නැද්ද කියලා. ඔයාලා සමහර අය දන්නවත් ඇති ඉස්සර අපි ડોක්ටර්ස්ලා ගාවට එහෙම ගියාම ස්කින් ඉෂුව මොනවා හරි හැම මේවා කියලා එයාලා කියන සාමාන්‍ය සබන් පාවිච්චි කරන්න එපා කියලා. එයාලා අපිට දෙනවා විනිවිද පෙන සබන් කැටයක්. එයාලා කියනවා ඊට පස්සේ මේක පොඩි පොඩි වට කපලා පාවිච්චි කරන්න මේක ටිකක් ඉක්මනට දිය වෙනවා කියලා. ඒ තනිකරම ග්ලාස් වගේ ලස්සන සබන් කැටයක්. හරිද? අන්න ඒ සබන් එක තමයි ළමයි මේ ග්ලිසරින් බේස් එක කියලා කියන්නේ. හරිද? ඒක පොඩි බබාලගෙන් ලොකු අය වෙනකම්ම පාවිච්චි කරන්න පුළුවන් හොඳ ස්කින් එකට හොඳ හයිඩ්‍රේෂන් එකක් මොයිස්චර් එකක් ලබා දෙන සෝප් බේස් එකක්. ඒ බේස් එක විතරක් ගෑවොත් ස්කින් එකට ඒ තරම් හොඳයි. එතකොට අපි මේ වගේ charcoal දැන් ඔය අඟුරු කිව්වහම අපි කොස්මෙටික්ස් වලදී පාවිච්චි කරන්නේ ඇක්ටිවේටඩ් charcoal කියන එක. හරිද? ඇක්ටිවේටඩ් charcoal කියන්නේ ඒක අපි හදනවා. දැන් අපි හදනවා. හදලා විකුණන්න තියෙනවා. ඒක සාමාන්‍යයෙන් හදලා ඉවරලා ඒක ආයෙ පියුරිෆයි කරලා ඒ විදිහට තමයි එන්නේ ස්කින් කොස්මෙටික් ග්‍රේඩ් කියලා. හරි එතකොට ඒක අරගෙන අපි දානවා ප්‍රමාණයක් අපේ ප්‍රොඩක්ට් එකට. ඒකට අර නිකම්ම තිබ්බර සබන් කැටයට තවත් දෙයක් එකතු වෙනකොට හැමත සුදුසු තවත් දෙයක් එකතු වෙනකොට ඒකේ ප්‍රතිඵලය මොකද වෙන්නේ?
ඩබල් වෙනවා. හරිද? අනික charcoal කියලා ගද්දි ළමයි ඇත්තටම මේ අඟුරු. හරිද? අඟුරු සෑහෙන ස්කින් බෙනිෆිට්ස් තියෙනවා. හරිද? ගොඩාක් තෙල් සහිත සමනක් තෙල් අඩු කරනවා. ඒ වගේම ස්කින් එකේ මාක්ස් යවනවා. ඒ වගේම පිරිසිදු කරනවා. සෑහෙන ඩීප් එකටම ස්කින් එක පිරිසිදු කරන එක තමයි සමහර අය බලන්නේ ওই charcoal එකම mask එකම බොඩි එකට ගාගෙන ඉන්නවා. ඒ කියන්නේ අර ඩිටොක්ස් වෙන්න. ඒ වගේම මරුණු සෛල ඉවත් වෙනවා. දැන් පිම්පල්ස් තියෙන කෙනෙක් නම් එයාට ගොඩාක් ස්ක්‍රබ් වගේ දේවල් පාවිච්චි කරන්න බෑ. ඒතර මේ charcoal වගේ එකක් නැත්නම් charcoal මේ වගේ සබන් එකක් ගොඩක් හොඳයි. එයාගේ අධික තෙල් සහිත මේකයි වගේම දූවිලි තෙල් එක්ක බැඳලා තියෙන දූවිලි ඒ වගේ දේවල් ඉවත් කරලා ස්කින් එක ඩීප් ක්ලෙන්ස් එකක් කරන්න. ඒ වගේ ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා. මේ charcoal වලින් ඔයාලා දැකලත් ඇති face wash පවා එනවා charcoal face wash ගොඩක් හොඳයි එහෙම කියලා. ඒ වගේම මේකේ තියෙන ගුණත් එක්ක ළමයි aging look එක. ඒ කියන්නේ වයසට යනවා, අකලට වයසට යනවා, රැලි වැටෙනවා, ඒ වගේ දේවල් පවා නැති කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ charcoal වලට. ඒකට අපි charcoal කියලා ගන්නකොට charcoal ඔයගොල්ලෝ දන්නේ මොන charcoalද? පොල්කටු අඟුරුද? අඟුරු වර්ග ළමයි ඇත්තටම කිව්වනම් අපිට දැන් ලංකාවේ පොල්කටු ඇක්ටිවේටඩ් කොකනට් charcoal එක තමයි අපිට ලංකාවේ ගන්න පුළුවන්. හැබැයි ස්කින් එකට ගොඩක්ම සුදුසු කිව්වනම් බැම්බු charcoal. ඒ කියන්නේ උණ ගස් පුච්චලා එන අඟුරු ඇක්ටිවේටඩ් charcoal හදන ක්‍රමයට හදලා පියුරිෆයි කරලා ගන්න එක නම් ගොඩක් හොඳයි. ඉතින් අපිට ඒක නැහැ එහෙම කියලා මේක හොඳ නැහැ කියනව නෙවෙයි මේ පොල්කටු අඟුරු එකයි මේකයි කියලා මේ බැම්බු charcoal එක ගන්නකොට බැම්බු charcoal number 1 මෙයා number 2. හරිද? මේ කියලා මෙයාත් ගොඩක් හොඳයි. ඕකේ. එතකොට අපිට මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන් සබන් වර්ග. මේ Milton Co soap base කියලා කියනවා මේකට. තව මේකට අපිට නමක් කියන්න පුළුවන් glycerin soap base. මොකද ඒකේ වැඩිපුරම තියෙන්නේ glycerin. හරි? glycerin හරිද? glycerin soap base. එහෙම නැත්නම් transparent base. හරිද? transparent base කියලා ඔක්කොටම අපි කියන්නේ නැහැ. මොකද සමහරක් ඒවා transparent, සමහරක් ඒවා මේ වගේ කිරි පාටට එන නිසා. හරි. එතකොට මේවා තමයි bases. මේවා අපිට ගන්න පුළුවන්. මේවා අපි අරගන්නවා. මේක transparent base එකක්. මේක මොන හරි infuse කරලා දැම්මහම මේ පාට එනවා. opaque base එක නැත්නම් white soap base එක මේ විදිහට එනවා. අපිට ඕන එක මිලදී ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ දැන් අපි බලමු කොහොමද මේ charcoal soap එක අපි හදන්නේ කියලා. අපිට අවශ්‍ය ප්‍රධානම ingredients ටික මොනවද? දැන් මුලින්ම දැන් මම කියවනේ අපිට අනිවාර්යයෙන්ම අවශ්‍යයි මම මෙතන ingredients කියලා දාන්න. හරි? අපිට අවශ්‍යයි මෙන්න මේ ready base එක. හරි? ready base එක තමයි මෙන්න මේක. හරිද? දැන් මෙයාලගේ අපි අරගන්න ද ready base එක අපි කියන අපි සාමාන්‍ය ළමයි ready base එක. දැන් අපි 100 gram සබන් කැටයක් හදන්න යන්නේ. හරි 100 gram soap. හරිද? ready base එකෙන් අපි ගන්නවා 195ක්. දැන් එතකොට 100 gram සබන් එකක් නිසා ග්‍රෑම් 95ක්. අනිවාර්යෙන්ම ළමයි අපි ග්‍රෑම් 95ක් හෝ ඊට වැඩිය ගන්න ඕනේ. අපි එක්ස්ට්‍රා ඇඩ් කරන charcoal වෙන්න පුළුවන්, සුවඳ වෙන්න පුළුවන්. ඔය අමතරව ඇඩ් කරන්න පුළුවන් දැන් තව කීයද අපිට? ඒකට අපි කියනවා ඇක්ටිව්ස් කියලා. ඒ කියන්නේ අමතරව අපි එකතු කරනවා අපේ හැමට වැඩිපුර බෙනිෆිට් ලබා දෙන්න මේ charcoal powder නැත්නම් ආයුර්වේද තව herbal powder එකක් වෙන්න පුළුවන්. ඔය වෙනිවැල් powder එකතු කරන්න පුළුවන් අපිට. වැල්මදට powder, සුදු හඳුන් powder, ඔය වගේ ඕනම powder එකක් එකතු කරන්න පුළුවන්. ඒ වගේම clay වර්ග මුල්තානි මිටි clay එක තියෙනවා, kaolin clay කියලා මැටි ජාති තියෙන. ඒ වගේ දේවල් එකතු කරන්න පුළුවන්. ඒ වගේම මල් පෙටි, බේලුණු කොළ, ඒ වගේ අපි අමතරව එකතු කරන ඒවාට අපි කියනවා ඇක්ටිව්ස් කියලා. එතකොට මේ ඇක්ටිව්ස් අපිට එකතු කරන්න පුළුවන් උත්තරීම 105යි. හරිද? වට හේතු තියෙනවා මම ඒවා පස්සේ ඔයගලන්ට කියලා දෙන්නම්. හරි ඇයි අපි මීට වඩා එකතු කරන්නේ නැති කියන්නේ. හරි. එතකොට මේ පහ ඇතුළතට තමයි ඔයාලා දාන අමතර හැම ඉන්ග්‍රේඩියන්ට් එකක්ම එන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ charcoal සබන් activated එක කියලා දාන්න. activated charcoal එක. activated charcoal එකෙන් දැන් අපි 3ක් දානවා කියලා හිතමුකෝ. ග්‍රෑම් 3ක් දැම්මා. 103යි මම මෙතනට යන්න 103 කියන්නේ ග්‍රෑම් 3. 100ක සබන් කැටයක් නේ. හරිද? ඊට පස්සේ අපි දානවා මේකට සුවඳ. fragrance දානවා. fragrance දැම්ම 100ට එකක්. හරි දැන් අපිට තව කීයක් දාන්න පුළුවන්ද වෙනම මොනවා හරි තව දානවනම් fragrance oils එන්නේ. හරි fragrance oil. හරි මම මෙතන පහක් කරන්න charcoal 4ක් දාන්න. මම තව ෆෝමියුලා එකකට ඔයගලන්ට මේවා කරලා. හරි 4යි. එතකොට 5. එතකොට හරිනේ මෙන්න මේ 5. නේද? මේ 5 හරි. නේද? මේ 5 හරිනේ. ඔව්. ඕකේ. Yes.
ඔව් වාහනේ full okay. මියුට් කරගන්න ළමයි ඈ. right. හරි. එතකොට දැන් අපිට තව මොකක් හරි දැන් අපි වෙන ඉන්ග්‍රේඩියන්ට්ස් දානවා නම් දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා දැන් මේක ට්‍රාන්ස්පරන්ට් විදියටම හදනවා. දැන් ඔයාලට මෙතන මේ 100% ඇතුලේ දාන්න පුළුවන් ටික මම මෙතන වෙනම ලියන්න. ඒ කියන්නේ ඔයාලා දැන් මෙතන දැන් අපි හදන අද සබන් කැටේ චාකෝල් 4ක් දැම්ම ෆ්‍රෙග්‍රන්ස් ඔයිල් එකක් දැම්ම. දැන් මෙතනදී ඔයාලට මේ ටික ඇති. මොකද ඔයගොල්ලෝ චාකෝල් කියන්නේ කළු පාට කුඩක්. කළු පාට කුඩ දැම්මට පස්සේ ඔයාලා මල් පිටි දැම්මත් පේන්නේ නැහැ. ඔයාලා දැම්මත් පේන්නේ නැහැ. හරිද? ඒ නිසා අපිට මේ ටික ඇති. එහෙම නැතුව ඔයාලා තව මොනවා හරි දානවනම් ඔයාලට පුළුවන් ක්ලේ වගේ දේවල් දැම්ම. නිකන් යන ක්ලේ 3ක් දාලා ඒත් එකම ක්ලේ වල වගේ නම් ඔයාලට පුළුවන් වෙන මොනවා හරි පවුඩර්ස් වගේ දේවල් එකතු කරන්න. ඒවා පේනවා මික්ස් කරලා දාන්න පුළුවන්. නැත්නම් ක්ලේ වර්ගම දෙකක් දාන්න පුළුවන්. ක්ලේ 1 කියන එකෙන් ග්‍රෑම් දෙකක් දානවා. ඊට පස්සේ තව ක්ලේ එකක් දානවා. මේක 1 කියලා තිබ්බොත් ඔයාලට පැටලෙයි. හරි? තව ක්ලේ එකකින් ඔයගොල්ලෝ දානවා. තව ග්‍රෑම් දෙකක්. ඒ වගේ ඔයාලට මික්ස් කර දාන්න පුළුවන්. මොනවා දැම්මත් ළමයි අර පහ ඇතුලේ වෙන්න ඕනේ. හරි එතකොට ඔයගොල්ලෝ ඩ්‍රයි මල් පිටි වෙන්න පුළුවන් මේ වගේ charcoal powder වෙන්න පුළුවන් fragrance නැත්නම් essential oil වෙන්න පුළුවන් ඒ වගේ ඔයගොල්ලෝ දාන අමතර හැම එකකම සම්පූර්ණ එකතුව පහ වෙන්න ඕනේ අනිත් විශේෂ දේ තමයි කිසිම juice එකක් කිසිම watery extract එකක් එකතු කරන්නේ නැහැ මම දැකලා තියෙනවා ඔයාලත් දැකලා ඇති වීඩියෝස් වල පෙන්නනවා හොඳට අම්පරනවා ඊට පස්සේ ඒක අස්සර දානවා glycerin soap base එක කපලා ඊට පස්සේ මේවා කරනවා ඒ සබන් කැටේ උත්තරීම දවස් දෙකයි ඊට පස්සේ ඌසින් කියන අර වැක්කිරිලා වගේ වෙලා ඉනිලා ඒක නිකන් අර චුයින් ගම් එක වගේ වෙලා යනවා. ඒ වීඩියෝස් වලට යාලා පින්නුවාට ඒ ක්‍රම ඔයගලන්ට අඩුම තරමේ ලැබ් ටෙස්ට් එකකටවත් දී ගන්නවත් බෑ. හරි අපි ලැබ් ටෙස්ට් වලට දෙනවා නම් ළමයි මේ සබන් වල බලනවා TFM කියලා එකක්. ඒ කියන්නේ total fatty matter කියලා. හරි ඒක අපි 100%ට වඩා පවුඩර්ස් වගේ දේවල් මේ වගේ ඇක්ටිව් ඉන්ග්‍රේඩියන්ට්ස් එකතු කරොත් ඒක ගොඩක් අඩු වෙනවා. හරිද ඒක අඩු වෙන්න බෑ. හරිද අන්න ඒ හේතුව නිසා තමයි මේ 100% ඇතුළත අපි දාන අමතර ඉන්ග්‍රේඩියන්ට්ස් ටික දාලා තියෙන්නේ. ඉතින් අපිට ඒක ඇති හොඳටම බෙනිෆිට් ලබා ගන්න. හරි අපි දැන් බලමු කොහොමද අපි මේක හදාගන්නේ කියලා. දැන් මේ 100ට නම් අපි සාමාන්‍ය ෆෝමියුලා ලියනකොට නම් 100ට තමයි ලියන්නේ. දැන් මේක මම ග්‍රෑම් වලින් දාලා තියෙන්නේ. හරි දැන් මේ ටිකට තමයි දැන් අපි හදන්නේ. දැන් ඔයාලා මුලින්ම බිග්ිනර්ස්ලා නම් ඔයාලට මේ ග්‍රෑම් 100කටම හදාගන්න බයයි වගේ නම් මේක එහෙමම half කරන්න. ග්‍රෑම් 50කට හදාගන්න පුළුවන් ඔයාලට. ඕකේ. දැන් ළමයි ඔයාලා කරන්න ඕනේ මුලින්ම මේ රෙඩි බේස් එක ග්‍රෑම් 95ක් මැනලා ගන්න ඕනේ. මැනලා අරගෙන ළමයි මෙන්න මේ වගේ පොඩි පොඩි කෑලි වලට කපා ගන්න. හරිද? එකපාරටම මෙන්න මේ වගේ තියෙන කුට්ටියක් ග්‍රෑම් 95කට කපලා අරගෙන ඒක හැමම රත් කරන්නේ නැහැ අපි. අපි මේක රත් කරනවා. රත් කරලා මේක දිය වෙන්න ඕනේ. හරිද? එතකොට අපි අනිවාර්යයෙන්ම මේ වගේ පොඩි කෑලි වලට කපනවා. ඇයි ඒ? ඉක්මනට දිය වෙන්නද? නෑ. ඒ ඉක්මනට දිය වෙන වැඩේ වෙනවා. හැබැයි ඉක්මනට දිය වෙන්න නෙමෙයි. ඒක ළමයි ඉක්මනට කියන්නේ අර ලොකු රස්නයක් නැතුව ලාවට වදින රස්නෙත් එක්ක දිය වෙන්න ඕනේ. ලොකු රස්නයක් එනකොට ඔක ලොකු කැටයක් දැම්ම කියලා හිතන්නකො ගොඩාක් වෙලා යනවනේ. එතකොට රස්නයකට වැඩිපුර මොනවා වෙනවද? එතකොට ඒකේ ගුණ නැති වෙනවා. හරි? දැන් ඔයාලා පොඩි පොඩි කෑලි වලට කපලා දාන්න ඕනේ මුලින් මෙන්න මේ ටික. ඊට පස්සේ ඩබල් බොයිල් ක්‍රමයට තමයි ඔයාලා රත් කරන්න ඕනේ. හරිද? ඩබල් බොයිල් ක්‍රමය කිව්වහම ළමයි අපි භාජනයක් පහලින් නැවත වතුර භාජනයක් තියලා ඒ වතුර එක තමයි රත් කරන්නේ. ඒ වතුර එක හරහා මේක දිය වෙන්න ඕනේ. ඩබල් බොයිල් කරනවා කියලා මෙහෙම කරන්නේ නැහැ. හරිද? මෙහෙම මේකක් කියලා විශේෂයෙන් මේ සබන් වගේ දේවල් හදද්දී මොකද මේ ජල වාෂ්පුලට ගිහලා මේකට එකතු වුණොත් සබන් එක ඉක්මනට දිය වෙන්න බලන්න. හරි. ඔයාලා පොඩි ප්‍රමාණයක් හදනවා නම් ඔයාලට දැනට හදලා බලා ගන්න නම් ඔයාලගේ චූටි භාජනයට හරියන්නේ ඊට වඩා පොඩි භාජනයක් මේ වගේ හොයාගන්න බෑනේ. එතකොට ඔය නිකන් ගෙදර හදලා බලන්න කරාට කමක් නැහැ. ඒ උනාට ඔයගොල්ලෝ ප්‍රොෆෙෂනලි මාකට් එකට දාන්න හදනකොට ඔයගොල්ලෝ ලොකු ප්‍රමාණයක් හදන්නේ කවදාවත් මේ සිස්ටම් එක ෆලෝ කරන්නේ නැහැ. හරි මෙන්න මේක විතරමයි ෆලෝ කරන්න ඕනේ. කියන්නේ යට භාජනය උඩ භාජනයට වඩා පොඩි වෙන්න ඕනේ. මෙතනින් ජලය වාෂ්ප වෙලා මේකට එකතු වෙන්න බෑ. හරි ඔය වගේ පොඩි පොඩි දේවල් තමයි ළමයි ඔයාලගේ මේ ප්‍රොඩක්ට් වල ස්ටැබිලිටි එක වෙනස් කරන්නේ. ඕකේ. ඊට පස්සේ දැන් මේක ඔයගොල්ලෝ හෙමින් රත් කරනවා සම්පූර්ණයෙන්ම දිය වුණ ගමන්ම ඔයාලා මේව මැනලා තියාගන්න. මේක මැනලා තියාගන්න ඉක්මනට චාකෝල් එක දාලා හොඳට මිශ්‍ර කරලා ෆ්‍රෙග්‍රන්ස් ඔයිල් එක
ඔයාලා මේ දාලා හොඳට මිශ්‍ර කරන්න. මෙතනදී ඔයාලට පුළුවන් භාජන කියලා ගන්නකොට ස්ටේන්ලස් ස්ටීල් නැත්නම් උෂ්ණත්වයට ඔරොත්තු දෙන වීදුරු ඒ වගේ දේවල් තමයි පාවිච්චි කරන්න ඕනේ. හැඳි කියලා ඕනම හැඳක් පාවිච්චි කරන්න එපා. ඇලුමිනියම් එහෙම ස්ටේන්ලස් ස්ටීල් හැඳි පාවිච්චි කරන්න. එහෙම නැත්නම් සිලිකෝන් ස්පැචුලා තියෙනවා. එහෙම නැත්නම් ග්ලාස් රොඩ් තියෙනවා. හරි මම ඒවා කියලා දෙන්නම් ඔයගලන්ට. මොකද ගොඩක් දේවල් ප්‍රතික්‍රියා කරලා ඒව වල තියෙන දේවල් ඔයාලගේ ප්‍රොඩක්ට් එකට එකතු වෙන්න පුළුවන්. ගොඩාක් වෙලා රත් කරන්නේ නැහැ. ඔයාලා මේ වැඩේ කරන්න කලින් ඔයාලගේ molds. ඔයාලා දන්නවනේ ලස්සන ලස්සන molds තියෙනවා. මම දැන් වීඩියෝ එකකුත් පෙන්නනවා. ඒ molds ඔක්කොම ඔයාලා පිරිසිදු කරලා ජීවාණු මේවා කියන්නේ ස්ටෙරයිල් කරලා ඔක්කොම ටික අරන් ලෑස්ති කරලා තියාගෙන තමයි මේ වැඩේ පටන් ගන්න ඕනේ. ගිය උන ගමන්ම සෝප් බේස් එක චාකෝල් එක දාලා ඊට පස්සේ fragrance oil එක දාලා එහෙම නැත්නම් ඔයාලට මෙතන essential oil එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. fragrance oil එක වෙනුවට essential oil එක පාවිච්චි කරන්න පුළුවන්. E oil කියලා ලියන්න. essential oil පාවිච්චි කරන ප්‍රමාණය තියෙනවා. අපි essential oil කියලා ඔයාලට වෙනම lesson එකකුත් තියෙනවා. හරිද? ඒ දෙකෙන් එකක් දාන්න. දාලා හොඳට මිශ්‍ර කරලා ඉවරලා ඉක්මනට ඔයගොල්ලෝ molds වලට වක් කරන්න. molds වලට වක් කරුවට පස්සේ ළමයි ඔයගොල්ලෝ උඩින් අනිවාර්යයෙන්ම IPA ඒකට කියන isopropyl alcohol නැත්නම් surgical spirit දන්නවනේ. ඒක එහෙම නැත්නම් rubbing alcohol කියලා තියෙනවා. ඒකෙන් ස්ප්‍රේ කරන්න ඕනේ. මොකද නැත්නම් ඔයගොල්ලෝ වක් කරනකොට පොඩි පොඩි බුබුලු වගේ තියෙනවා ළමයි. ඒ බුබුලු හිටින්න හොඳ නැහැ. ඒක තිබ්බා කියන්නේ එතනින් ඒක ඇතුලේ වායු බුබුලු වගේ තියෙනකොට එතනින් පොඩ්ඩක් මොකද මේ ග්ලිසරින් කියන්නේ ළමයි highly moisture ගොඩාක් ස්කින් එක මොයිස්චර් කරන මේක හැම පැත්තෙම වතුර උරා ගන්නවා. ඒතර එයා බබල්ස් වගේ ඇතුලේ බුබුලු තිබ්බනම් එතනින් වතුර වගේ මේවා වෙලා සබන් එක චුට්ටක් අර දිය වෙන්න වගේ බලනවා. ඒ නිසා තමයි ඒක අපි එහෙම කරන්නේ. එහෙම නොවෙන්න අපිට ගොඩාක් දේවල් එකතු කරන්න පුළුවන්. හැබැයි එහෙම එකතු කරා කියන්නේ ඒකේ තියෙන අර ඔරිජිනල් ඒ ක්වොලිටි එක නැති වෙනවා. ඒ නිසා තමයි අර මෙඩිමික්ස් වගේ සබන් තියෙනවා නේද? ඔයාලා දන්නවා ඇති මම ඕන්න මෙතන ඉමේජ් එකක් දාන්න මෙඩිමික්ස් සබන් එකේ ඒ වගේ සබන් ડોක්ටර්ස්ලා වුණත් ඒ විදිහට දෙන්නේ කියන්නේ ඒක ඒකේ සංයුත් කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ. හරි? වෙනස් කරන්නේ නැතුව අර විදිහටම පාවිච්චි කරන්න කියන්නේ. ඇයි ඒ විදිහටම තිබ්බොත් තමයි ඒකේ රියල් ඒ ක්වොලිටි එක එන්නේ. හරිද? ඒක වෙනස් කරන්න පුළුවන් අපිට ට්‍රාන්ස්පරන්ට් වැඩි නම් ට්‍රාන්ස්පරන්ට් නැති කරන්න පුළුවන්. ඒ වගේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ වුණාට අර සබන් එකේ ක්වොලිටි එක තියෙන්නේ අර විදිහටම තිබ්බනම්. හරි? ඕකේ මම නිකන් දැන් මේ ඔයගලන්ට අර ඒක ගැන කියපු නිසා මම මේ ඉමේජ් එකක් ගත්තේ. මම ඒක නිකන් ඔයාලට පෙන්නන්නම් මෙතන. මෙන්න මේක වගේ. ඔයගොල්ලෝ දැකලා ඇති. මේ වගේ සබන් කැටයක්. මේක වඩා ටිකක් ළඟට ට්‍රාන්ස්පරන්ට් එක. හරි? මේක එහෙමයි ડોක්ටර්ස්ලා ඉස්සර කියනවා මේක මේ පොඩි පොඩි කෑලි වලට කපලා පාවිච්චි කරන්න කියලා. ඒ කියවනම් මේක ඉක්මනට දිය වෙන්න බලනවා. ඒ කියන්නේ ඒකේ ක්වොලිටි එක එහෙම ඒක ඒ විදිහට තිබ්බොත් තමයි ඒක අපිට බෙනිෆිට් එක ලැබෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයාලා molds වලට දැන් දැම්මා උඩින් IPA ස්ප්‍රේ කරා. හරි ස්ප්‍රේ කරලා ඉවර වෙලා පාඩුවේ තියන්න පැය දෙකක් වගේ යනකොට ඔක් හයි වෙනවා. අනික ළමයි මේ සබන් එක ගොඩක් හොඳයි. ඒ වගේම ඔයාලට දවසක් තියලා ඕඩර් එක බාර ගන්න පුළුවන්. ඔයාට සබන් කැට 50ක් ඕනේ. මම අදම දෙන්නම්. හවසට දෙන්නම්. හෙට උදේ දෙන්නම්. ඔයගලන්ට මේ සබන් කැටේ හදන්න වෙලා යනවා නම් වෙලා යන්නේ ලේබල් කරන්න විතරයි. කැටේ හදන්න ඔයාලට වෙලා යන්නෙම නැහැ. අර ඒක හයි වෙන පැය ගන්න විතරයි. ඔයාලා රස්සාවක් කරන කෙනෙක් නම් ඔයාලට අමතර ආදායමක් අවශ්‍ය නම් ගෙදර ඉන්න අම්මලා බබාලා තියෙන තියාගෙන ඉන්න කට්ටිය වුණත් පොඩි ඒගොල්ලන්ගේ ගෙදර වැඩත් එක්ක ඒ වගේ කරන්න වුණත් මුලින්ම ලොකු දෙයකට අත ගහන්න අපහසු වෙලාවේ අපහසුතාවයක් කරගෙන මොන හරි ප්‍රශ්න තියෙනවා වුණත් ඔයාලට හොඳම ඔප්ෂන් එක ළමයි දවසට සබන් කැට 3ක් ඔයාලා වික්පත් මුල්ම කට්ටියට මම කියන්නේ බිග්ිනර්ස්ලට ඔයාලට මාසෙකට ආදායම විතරක් ලක්ෂ 45 සෝරි මේ 45000ක් විතර එනවා. හරි සබන් වැඩි ඕන 3ක් වගේ දවසකට විතරත් මම ඒවා කොහොමද කැල්කියුලේට් කරන්නේ ඔක්කොම ඔයගලන්ට මෙල්ටන් කෝ මම ඒක ඔයගලන්ට පස්සේ කියලා දෙනවා. හරිද? එහෙනම් ඔයගලන්ට 3ක් නෙමෙයි මේක ඔයගොල්ලෝ එකපාරක් හදලා දීලා ඒකට හුරු වුණා නම් නැත්නම් ඒකේ බෙනිෆිට් දැක්කා නම් ඔයාලට දවසට 3ක් නෙවෙයි 10 15 කියලා තමයි දෙන්න වෙන්නේ. ඊටත් වැඩිය දෙන්න වෙන්නත් පුළුවන්. හරිද? එතකොට අපි බලමු දැන් මේක හදන වීඩියෝ එක. මේ white base එක
මේ වගේ පොඩි කෑලි වලට කප. ඔයගලන්ට white base එකේ කරන්නත් පුළුවන්. මම පෙන්නුවානේ. අර තුනක් හතරක් තව සමහර aloe vera base කියලා තිකුණනවා. හරිද? කෝක ගත්ත ප්‍රශ්නයක් නැහැ. ඕකේ. මේක goat milk soap base එක අරන් තියෙන්නේ. හරිද? මීටත් වඩා පොඩි කෑලි වලට ඔයාලා කපන්න. මේ fragrance දානවා. මේකේ benefits දාලා තියෙන්නේ මම පෙන්නුවානේ ඔයාලට. මේකේ ළමයි charcoal පොඩ්ඩක් දාලා තියෙන අර shade එක ගන්නකොට ලස්සනට. ඕගොල්ලන්ට තනිකර දාන්නත් පුළුවන් shade එක විදිහට හදන්නත් පුළුවන්. හරිද? ඒක අර ලස්සනට. ඉතින් මේක අර මම ඔයාලට කියවනේ bases තියෙනවා. shea butter base කියලා තියෙනවා. plain අර transparent glycerin base එක. ඒ වගේ goat milk base කියලා තියෙනවා. aloe vera base ඔය වගේ තියෙනවා. දැන් මෙතන අරන් තියෙන්නේ goat milk base එක. ඒතර goat milk කියන්නේ එළු කිරිනේ. ඒකට තව පොඩ්ඩක් එළු කිරි වලින් තවත් skin benefits ලැබෙනවා. හරිද? ඒකට තමයි charcoal දාලා තියෙන්නේ. ඒතර සුදුයි කළුයි මිශ්‍ර වෙලා එනකොට අර ලස්සනකුත් එනවනේ. ඒ නිසා මම ඔයාලට තනිකරම charcoal වලින් විතරක් හදපු සහ කොෆි වලින් විතරක් හදපු සබන් එක්ක ඔයාලට මම පෙන්නන්න. හරිද? මේක හයි වුණාට පස්සේ හොඳටම නිවෙන්න ඕනේ ළමයි. නිවුණට පස්සේ එහෙම කියලා දවස් ගාණක් මෝල්ඩ් එකේ තියන්න එපා. ගලවලා අරගෙන ඉක්මනට මේක ඔයගොල්ලෝ හදට ක්ලින් රැප් එක. ඔයාලා දන්නවද ඇත්තට ෆුඩ් රැප් වගේ ෆුඩ් රැප් එකක් තමයි. හැබැයි හරිම සිනිඳු. ඒකෙන් තදටම ඔයගොල්ලෝ මේක ඔතන්න ඕනේ. නැත්නම් වායු ගෝලයට නිරාවරණය වෙන්න මේක අර මොයිස්චර් මම කියවනේ හයිලි මොයිස්චර් කියලා. ඒතර වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප උරා ගන්න බලනවා. මේක ඇවිල්ලා හරිද? මේකෙදි මේ ඇවිල්ලා ක්ලේ දාලා හදපු එකක්. මේක වැල් මදට දාලා හදපු එකක්. මේක අපි charcoal දාලා හැදුවේ. මේක තනිකරම charcoal ඔයගොල්ලෝ ග්‍රෑම් 3ක් 4ක් හොඳටම මිශ්‍ර කරොත් තනිකරම කළු පාට සබන් කැටයක් හැදෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ shades විදිහට නැත්නම් තට්ටු දෙකක් දාලා ලස්සන ඩිසයින්. ඒක ඔයගොල්ලන්ගේ මේ ක්‍රියේටිවිටි එක. හරි ඔයාලගේ නිර්මාණශීලීත්වය අනුව ඔයාලට ඒක ඕන විදිහට ඩිසයින් කර දාගන්න පුළුවන්. හරිද? හැබැයි මේකේ බේස් එකට කොහොමද ප්‍රතිඵල තියෙනවා. මම කියවනේ ග්ලිසරින් බේස් එක කියන්නේ කොහොමද ඒක නිකම්ම කිසිම දෙයක් දාන්න නැතුව ඔයගොල්ලෝ මේ ස්කින් එකට ඇප්ලයි කරත් මේකේ ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා. හරි? මෙන්න මේක. දැන් මේක ඇවිල්ලා මේකේ ළමයි සුදු එක එනවා නිකන් ඔපේක් බේස් එක කියලා එනවා. ඒ වගේම shea butter base එක එනවා සුදු පාටට. ඒ වගේම goat milk base එක එනවා සුදු පාටට. ඒ වගේම මේ වගේ transparent bases එක එක විදිහට එනවා. සමහරව aloe vera දාලා තියෙනවා.
සමහරව තව මොන හරි මේ ඇක්ටිව්ස් දාන ඔය විනිමල් වගේ දේවල් වලින් හදනවා. හැබැයි ඒක ඔක්කොටම වඩා හොඳ ඔයගොල්ලෝ මේ ප්ලේන් එක නිකන් ප්ලේන් ග්ලිසරින් මේ ට්‍රාන්ස්පරන්ට් බේස් එක අරගෙන ඒකට ඇක්ටිව්ස් දාලා ඔයාලට එක එක විදිහට හදා ගන්න පුළුවන්. දැන් මේකටම ගෝට් මිල්ක් දාලා තමයි ගෝට් මිල්ක් බේස් එක හදන්නේ. මේකටම ෂියා බටර් දාලා තමයි ෂියා බටර් බේස් හදන්නේ. හරිද? එතකොට ඔයගලන්ට මේකේ කෝක ගත්තත් ඔයාලට තියෙන්නේ මේ වගේ මෙල්ට් කරලා ඒකට ඇක්ටිව් ඉන්ග්‍රේඩියන්ට්ස් දාලා ඉක්මනට ඔයගලන්ගේ මෝල්ඩ්ස් වලට දාලා හදාගන්න එක. හරිම පොඩි කාලයකට අනික ළමයි ක්ලින් රැප් එක. හොඳට මතක තියාගන්න රස්නේ පිටින් රැප් කරන්න එපා. හැබැයි නිවුන ගමන්ම පැය දෙකකින් නිවුන නම් ආයෙ පැය 4ක් කියන්න එපා. පැය දෙකෙන්ම ඉක්මන අර ක්ලින් එකකින් හදට ඔතන්න. එතකොට මුකුත්ම වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දැන්ටමත් බිස්නස් කරන කට්ටිය නම් වැකියුම් එක ඇති වැකියුම් කරන්න පුළුවන්. වැකියුම් සීල් රැප් කරන්න පුළුවන්. ඒ වගේ හැමම නැති කෙනෙක් වුණා ක්ලින් එක හොඳට මැටි ක්ලින් රැප් එක හරිම සිනිඳු පොලිතින් වගේ එකක් ඒකට අදට එක්වන ආයෙත් ඇතුළට ඒ කියන්නේ සබන් එක පාවිච්චියට ගන්නකම් වායු ගොඩට නිරාවරණය කරලා අපි තියා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඕකේ. හරි. මම ඔයගලන්ට පෙන්නන්නම් ග්ලිසරින් බේස් එක අපි ප්‍රැක්ටිකල්ස් වල තමයි ඒක හදන්නේ. ඒක ඇතරදී ප්‍රැක්ටිකල් ක්ලාස් එකට දෙන පොඩි බෝනස් එකක් සහ අපි හදපු ලිප්ස්ටික්ස් ඔයාලට පෙන්නන්නම්. මුලින්ම මම ඔයාලට පෙන්නන්නම්. මේක අපි ප්‍රැක්ටිකල්ස් වල හදපු එක. මේ බලන්න කොච්චර ක්ලියර්ද කියලා. මම මේ එක ලෝගෝ එක උඩින් එක මේ සබන් එක තිබ්බේ කොච්චර ක්ලියර්ද කියලා බලන්න. නේද? මේ අපි ප්‍රැක්ටිකල් වල දාලා අන්තිම ප්‍රැක්ටිකල්ස් වල හදපු ස්ක්‍රබ් එකක්, ක්‍රීම් එකක්, මේ ලිප් බාම් එකක්, මේ ෆේස් පැක්, ඔය වගේ මේ ගෝල්ඩ් සීරම් එක. හරි. මේ ලිප්ස්ටික් එක මම එක වෙනම පෙන්නන්නම්. මේ කෝල්ඩ් ප්‍රොසෙස් සබන්. මේ ෂැම්පෝ එකක් ඔය වගේ. හරිද? ඒක නිකන් පොඩි වීඩියෝ එකක්. ඉන්න මම ඔයාලට පෙන්නන්නම් ලිප්ස්ටික් එක. මේක අපි ඊළඟ පාර තව කලර්ස් වෙනස් කලර්ස් වලට හදමු. මේක අන්තිම පාර හදපු කලර් එක. ඕකේ. ඊට කලින් ඔයාලා දකින්න ඇති අපි දැන් මාස 6කට 7කට කලින් ලිප්ස්ටික් වීඩියෝ එකක් දාලා තිබුණා මේකේ. මේ ඊටත් වැඩි මං හිතන්නේ අවුරුද්දකටවත් කලින්ද දන්නේ නැහැ. TikTok එකේ දාලා තිබ්බ අන්මෝල්ඩ් කරන විදිය ලිප්ස්ටික් එක හදා ගන්න විදිය ෂෝට් වීඩියෝ එකක්. ඒතර අපි ලයිට් කලර් එකක් ගත්තේ. ඒ වගේ එක එක ප්‍රැක්ටිකල් සෙෂන්ස් වලදී පොඩ පොඩ කලර්ස් මාරු කර කර ඔයාලට හදලා පෙන්නනවා. ඔයාලා තමයි ගොඩක් කලාවට හදන්නේ. මම ඔයාලට උදව් කරනවා හදන්න. මම ඉන්නවා ඔයගලන්ව ගයිඩ් කරනවා. ඔයාලා තමයි හදන්නේ. එතකොට තමයි ඔයාලට හොඳටම ප්‍රොඩක්ට් එක හදාගන්න පුළුවන් වෙන්නේ නේද? මේ කියලා තනියම හදනව නෙමෙයි. මම හැමදේම කියලා දෙනවා ළඟ ඉන්නේ. දැන් මෙන්න මේ වගේ ඔයගලන්ට ෂේඩ්ස් විදිහට ගන්න පුළුවන්. මේ දැන් මේ වගේ හදපු එකක් තමයි. ඒක මම තව එකක් ඔයගලන්ට පෙන්නන්නම්. ඒක තනිකරම චාකෝල් එක මේවා කරලා කියන්නේ හොඳටම මික්ස් කරලා හදපු එකක්. ඒකේ ගොඩාක් සබන් වර්ග තියෙනවා. බලන්න. ඒක ඔක්කොම මේ මිල්ක් ඇන්ඩ් පෝ එකෙන් හදපු සබන් වර්ග. මේක චාකෝල් එක. මේක කොෆි දුඹුරු පාටයි නේ නිසා මේ ෆොටෝ එකට තියෙන්නේ. ඒක ටිකක් අද දුඹුරු පාටයි. මේක කට්ට කළුයි චාකෝල් එක. මේක ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් දාලා කොස්මෙටික් ග්‍රේඩ් කලර්ස් දාලා හදලා තියෙන්නේ. මේක සැෆ්රන් සබන්. මේක ඇවිල්ලා ක්ලේ වලින් හදලා තියෙන්නේ. මුල්තානි මිටි වගේ එහෙම. ඒ වගේ මේ වගේ ඔයගලන්ට ගොඩාක් සබන් මේ නිකන් ජස්ට් මේ ඕඩර්ස් වගේ එකට ආපු සාම්පල් වගේ. ඔහොම නෙවෙයි ඔයාලට ඕන තරම් හදන්න පුළුවන්. නේද? ලස්සන සබන් හදන්න පුළුවන්. තීම්ස් වලට හදන්න පුළුවන්. මේ තීම් කියන එක එක්කෙනා වෙඩින්ග්ස් වලට එහෙම තීම්ස් තියෙනවනේ. කලර්ස් වලට හදනවා. ඒ වගේ ඔයගලන්ට කැමති විදිහට ඒක ඔයගලන්ගේ නිර්මාණශීලීත්වය ඔයාලගේ thinking pattern එක. ඔයාලට බේස් එක දුන්නාම බේසික් knowledge එක ඔයාලට එතනින් එහාට හිතන්න පුළුවන් මේකකුත් අපි කියලා දෙනවා. එතකොට ඔයගොල්ලෝ ඒ විදිහට ඩිසයින් කරන්න. මේකම තමයි ෆෝමියුලා එක. මෙතනින් එහාට ගියාම කිසිම දෙයක් නැහැ කියලා නෑ. හරිද? ෆෝමියුලා අපිට ලස්සන කරන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්.
නිර්මාණශීලීව ලස්සනට හදා ගන්න පුළුවන් යුනික් එකක් ගන්න පුළුවන් අපි ප්‍රමාණය ඇතුලේ. දැන් මම ඔයාලට කියවනේ මෙයාගේ 95යි මෙයාගේ 5යි නම් මෙයාගේ 5 පනින්න එපා. ඒ 5 ඇතුළත ඔයාලා ඕන දෙයක් කරලා වෙනස් වෙනස් සබන්කට 100 ගන්න කතා ගන්න පුළුවන්. මේවා ඔක්කොම වෙනස් කරොත් තමයි සමහරු හරි බයයි මේක මෙහෙමම තියෙනවනේ මේක මෙහෙමම තියෙනවනේ මෙතනින් එහාට දශමයක් එහෙට මෙහෙට වුණත් එහෙම නැහැ. හරිද ළමයි? ඒකට මේ ප්‍රමාණ තියෙන උපරිම ප්‍රමාණ කියලා තියෙනවා පරාසයක් තියෙනවා මේක අපි ග්‍රෑම් 2 සිට 8 දක්වා අපිට දාන්න පුළුවන් කියලා තිබුණා ඒ ප්‍රමාණය ඇතුළත ඔයාලා අඩු වැඩි කරගන්න එක කාටවත් මුකුත්ම කියන්න බෑ ලැබ් එකට ගියත් ඔයගලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ අර 8 ඇතුළත ඔයගොල්ලෝ 8 පන්වල 10 15 කියලා ගියොත් තමයි ඔක ප්‍රශ්නයක් වෙන්නේ තේරුණාද ඔයගොල්ලෝ අර ඇතුළේ තියාගෙන වෙනස් කර ඔයගොල්ලෝ හදද්දී ඔයාලට එක එක පදම් වලට ප්‍රොඩක්ට්ස් එනවා විශේෂයෙන් මේක සබන් වල නෙවෙයි මම කියන්නේ ක්‍රීම් ලෝෂන් ජෙල් ඒ වගේ දේවල්. ඒතර ඔයාලට මාසෙ හිතනවා අඩේ මම මේක දැම්මම මේක මෙහෙම ආවේ නේ පදම. එහෙනම් අරකට මම අරකින් චුට්ටක් ප්‍රෝග්‍රෑම් එකක් වැඩි කරලා දැම්මම පදම බලන්න. මේ වගේ වෙනස් විදිහට පදම් එනවා. එතකොට සමහර වුණා අනේ ඔයා කොහොමද මේ පදම ගත්තේ? අන්න ඒ වගේ. හරිද? අන්න එහෙම ඔයාලට අර ඩිසයින් කරන්න පුළුවන් වෙන්නේ ඔයාලා හොඳට ඉන්ග්‍රේඩියන්ට් පාවිච්චි කරන විදිහ දැනගත්තොත්. ඉන්ග්‍රේඩියන්ට්ස් වලට බය වෙන්න එපා. ඉන්ග්‍රේඩියන්ට්ස් කියන්නේ අපි අනිත් එක ළම ඉන්ග්‍රේඩියන්ට්ස් වල හරි නම දැනගන්න. ඔයාලා අපෙන් ඉගෙන ගත්ත හරි කොහෙ ගියත් හරි ඔයගලගේ අයිතිය අපෙන් අහන්නේ ඉන්ග්‍රේඩියන්ට්ස් වල නම ඔයාලට මේ කොහෙවත් නැත්තම් දැන් අපි සාමාන්‍ය ඉන්ග්‍රේඩියන්ට් එකක් දුන්නොත් ඔයාලට ලංකාවේ නිකන් හරි ගන්න බැරි වුණත් නැත්නම් ලංකාවට වඩා ලාභයක ඔයාලට පිටරටකින් ගෙන්නන්න පුළුවන් නම් ඔයාලා ඒක හරි නම දැනගන්න ඕනේ. ඒවට වෙන නම් ඒවට බොරු නම් එහෙම වෙන්න බෑ. හරි එතකොට ඔයාලගේ අයිතිය තමයි ඒකේ INCI නේම් එක දෙන්න අපිට. ඒකේ ඒ කියන්නේ අන්තර්ජාතික නම දෙන්න ඕනේ. නේද? ජාත්‍යන්තර නම. හරිද? sorry. මේ ජාත්‍යන්තර නම දෙන්න ඕනේ. එතකොට තමයි කොහෙ ගියත් එකම නම වෙනද මගේ ඉන්නවා ගොඩාක් ළමයි පිටරටවල් වල. හරිද? එතකොට එයාලට ඒ රටවල් වලින් ඒ ප්‍රොඩක්ට් එක ඉන්ග්‍රේඩියන්ට් එක ගන්න නම් එයාලා අනිවාර්යයෙන්ම INCI නේම් එක දැනගන්න ඕනේ. ඒක තමයි කොස්මෙටික්ස් වලට එන පිටද සයන්ටිෆික් නේම් කියන්නේ මේ ශාකවලට එහෙම. හරිද? ඒ වගේ කොස්මෙටික් ඉන්ග්‍රේඩියන්ට්ස් වලට තියෙන ඉන්ටර්නැෂනල් නේම් එක. එතකොට ඒ නම තිබ්බොත් තමයි ඔයාලට හරිම ඉන්ග්‍රීඩියන්ට් එක ඕන තැනකින් ගන්න පුළුවන්. ඔයාලට මෙහි අපි එක ඒවා කිව්වා කියලා අපි ඒ නම ඔයාලට කියලා ඒකේ INCI නේම් එක අපි ඔයාලට කියලා දෙන්නේ නැතුව හිටපුවාම කියලාම දෙන්නේ. එතකොට ඔයාලා කොහොමද ඒක දෙන්නගන්නේ? එහෙම නෙවෙයි. හරිද? එතකොට ඔයගලන්ගේ අයිතිය තියෙනවා ඒ හරි නම ඔයාලා දැනගන්න. නැත්නම් අහන්න ડોක්ටර් මේකට වෙන නමක් තියෙනවද? මේක අපිට හොයාගන්න බැරි වුණා. අපි ඉන්නේ මේ රටේ මෙහෙම එක නෑ. මේකට වෙන මොනවා හරි කියනවාද? ඒවත් එක ඔයගලන්ගේ අයිතිය. සද්ද නැතුව ඉන්න නේද? මගෙන් උනත් අහන්න ඕගොල්ලෝ. එහෙම අහන්න ඕන. අහලා දැනගන්න හැමදේම ඔයාලට ඕන තරම් අපේ ආයතනයේ විවෘතයි. ඔයගලන් ගෲප් එකේ උනත් අපි ડોක්ටර්ස්ලා කීපයක් ඉන්නවා. මම විතරක් නෙමෙයි මම ලෙක්චර්ස් කරාට මට මම රිප්ලයි කරන්න පරක්කු වුණත් හරි ඔයාලට ඉක්මනට මේ රිප්ලයි එකක් දෙන්න. අපේ තව ડોක්ටර්ස්ලා ඉන්නවා ගෲප් එකේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ ඉන්නවා. ඔයාලට ඕනම වෙලාවක ඕනම උදව්වක් ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර ලබා දෙනවා. ඕකේ? හරි. මම හිතනවා අද ලෙක්චර් එක ඔයාලට පැහැදිලි ඇති කියලා. තව මොන හරි දැනගන්න ඕනේද ළමයි? අපි ප්‍රශ්න ටිකක් බලලා ඉමු. මට තව ලෙක්චර් එකකුත් තියෙන නිසා මම මේ ටිකක් බලලා ඔයාලට උත්තර දීලා මම ඉවර කරන්නම්. හරිද? ඔව් කියන්න මේ කතා කරන්න පුළුවන්. අතොස්ල දිලන්ති. ඔව්. මිස් මට දැනගන්න පුළුවන්ද සෝරි ડોක්ටර් මේ මට දැනගන්න කියනකො. පුළුවන්ද මේ කියන්නේ දැන් අපිට දැන් මේකේ කන්ටෙන්ට්ස් ටිකක් දීලා තියෙනවානේ මේ ජෙල් ඔව්. ඔක්කොම හදනවා ඒ කියන්නේ 120ක් දීලා තියෙනවානේ ඔව්. ඒ වර්ග එතකොට ඒ ඔක්කොම අපිට ප්‍රැක්ටිකල්ස් කරනවද නැත්නම් ඒ තෝරාගත්තු ටිකක් විතරක්ද ඔව් ප්‍රැක්ටිකල්ස් ප්‍රැක්ටිකල්ස් කරන්නේ වලදී තෝරාගත්තු ටිකක් කියන්නේ මෙහෙමයි. දැන් ජෙල් නම් ජෙල් වල පදම් වෙනස් කරගන්නවා. ඒ උනාට අර හදන බේක් එකයිනේ. ඔව් තේරුණාද? බේස් එක එතකොට ඔව්. එතකොට අපි ටෙක්ස්චර් වෙනස් විදිහට එන්න හැම ප්‍රොඩක්ට් එකක්ම හදනවා. දැන් ඔයගලන්ට ක්‍රීම් එකක් නම් ඔයගලන්ට වයිට්නින් ක්‍රීම්, ග්ලෝවින් ක්‍රීම්, ඇන්ටි ඇක්නි ක්‍රීම් කියලා ක්‍රීම් තුනක් හදලා පෙන්නන්න අවශ්‍ය නැහැනේ. නේද? ඔව් එක ක්‍රීම් එකක්, ඒ ටෙක්ස්චර් එකෙන් එක හදන්න. ඊට ලෝෂන් එක. ඊට ෆේස් වොෂ් එක, ෂැම්පූ එක, සෝප් එක, ජෙල් එක. ඕක වෙනස් පදම් නෙමෙයි ලිප්ස්ටික් එක වෙන්නේ. නේද? එතකොට ඒ හැම ටෙක්ස්චර් එකක්ම කවර් වෙන විදිහට හැම ටෙක්ස්චර් එකම හදනවා. මේන් ටික පොයින්ට්ස් ටික කරනවා. ඔව් ඒ ටික තමයි දැන් ඔයගලන්ට ඔව් ෆේස් ඔව් ඒක පැක්ස් කිව්වහම පැක්ස් වර්ග ගොඩාක් තියෙනවා ඒක අපි ඇක්ටිව් ඉන්ග්‍රේඩියන්ට්ස් දානවත් එක්ක ප්‍රතිඵල වෙනස් කරනවත් එක්ක ඒක ඔයගලන්ට ෆෝමියුලාස් ගොඩක් එන්න ඕනේ අනිවාර්යෙන්. හැබැයි ටෙක්ස්චර් වයිස් ගත්තාම දැන් සීරම් කිව්වොත් මාකට් එකේදී එක රිසර්ච් වල සීරම් තිබ්බට සීරම් කිව්වම එකම පදමට නෙන්නේ.
ඔව්. නේද? ඔව් ඔව්. එතකොට අපි සීරම් 10ක් ඔයාලට එක ක්ලාස් එකක උගන්වන එක ඔයගලගේ කාලේ නාස්තියක් බොරු වැඩක්. ඔව්. ඒතර සීරම් ටෙක්ස්චර් එක, ජෙල් ටෙක්ස්චර් එක, සෝප්, ග්ලිසරින් සෝප් බේස් එක, ලිප්ස්ටික් එක. ඒ වගේ හැම පදමක්ම කියදෙන එකක්වත් අතාරින්නේ නැහැ. හැම ටෙක්ස්චර් එකම අපි ඔයාලට ප්‍රැක්ටිකල් එකේදී කරන ඉතින් දවසක් ෆුල් ඩේ ඉතින් යනවා කොහොමද සමහරට පොඩ්ඩක් වෙලාත් යන්න ඉඩ තියෙනවා. ඒ ඔව්. වුණාට ඉතින් ෆුල් ඔව් කරනවා. ඒක දැන් එතකොට අපේ තියරි ටික ඉවර කරලා කියන්නේ අන්තිම මාසෙදිද ඒ ටික කරන්නේ නෑ ප්‍රැක්ටිකල්ස් නැති ටික? ඔව් ප්‍රැක්ටිකල් කෝස් එක ඉවර කරලා තමයි ළමයි කරන්නේ. ඔයගලන්ට 3 months වුණාට මම චිත්‍රාකාර එක්ස්ප්ලেইন කරලා කරනකොට මාස 3මාරක් විතර යනවා. සමහර විට සතියක් දෙකක් වැඩි වෙන්න පුළුවන්. ඒක මේ දැන් මං මැදින් ගන්නවා. මැදින් කියන්නේ ගොඩක් ඉතින් බෑ. ඒ කියන්නේ ඔයගොල්ලෝ ෆෝමියුලා ඉගෙනගෙන තියෙන්න ඕනේ ප්‍රැක්ටිකල් එන්න අනිවාර්යයෙන්. ඒතර ඔව්. මාස 3න් 3 ඉවර වෙනවත් එක්කම වගේ ගන්නවා. ඒ තුන එක කියන්නේ මේ ඩිප්ලෝමා එකනේ ඔව් දක්වන්නේ. ඔව් 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 හරි හරි. ඒ කියන්නේ මේකේ නෑ මට අර පොඩි ඩවුට් එකක් ආවේ. ඒ කියන්නේ එක කියන්නේ මාසෙකට අදාළ කොටසක් එහෙම වෙනම සර්ටිෆිකේට් එකක් ඒ වගේ එහෙම එකක් නෑනේ සම්පූර්ණ ෆුල් ඩිප්ලෝමා එකක් නේද මේක යන්නේ එතකොට? ඔව් මේක මාස 3යි. හැබැයි චුට්ටක් වැඩිපුර කාලයක් යනවා ඉතින්. ක්ලාසස් ඔව් 4ක් 3ක් 4ක් කාලය වැඩි. නෙමෙයි අර ඔව් ඔව් කාලය තේරෙනවා මට. ඒ කියන්නේ එතකොට අර මේ සම්පූර්ණ කෝස් එකක් ඉවර වෙලා ඊට පස්සේ තමයි ඩිප්ලෝමා සර්ටිෆිකේට් එකක් ඔව් ඉෂු කරන්නේ. ඔව් ඒ කියන්නේ ප්‍රැක්ටිකල්ස් ටික දැන් කොළඹ එකක් තියෙනවා ආයේ ඊළඟට කැන්ඩි එහෙම එකක් තියෙනවා එහෙමද ඔව් නැත්නම් අපිට කොළඹ විතරක් තෝරගෙන කරන්න පුළුවන්ද නැත්නම් කැන්ඩිත් යන්න වෙනවද? දෙකටම යන්න ඕනේ. කැන්ඩි පහසු කට්ටිය කැන්ඩි එන්න, කොළඹ පහසු කට්ටිය කොළඹ එන්න. ආ ඔව් every month සමහරවිට මාස දෙකකට සැරයක් වගේ කොළඹ තියෙනවා. හැම මාසෙම වගේ කැන්ඩි නම් තියෙනවා. ඔයගලන්ට පහසු එකට සහභාගී වෙන්න පුළුවන්. ඔයගලන්ට නිකන් හරි තව පාරක් සහභාගී වෙන්න හිතුනොත් ඒ බැචස් වල ලොකු ක්‍රවුඩ් එකක් නැත්නම් ඔයාලට එහෙම සහභාගී වෙන්න පුළුවන් නැවත. ඔව් දැන් මට මේ කියන්නේ කොළඹ එකට සහභාගී වෙලා ඔව් හදිසියෙ මට ඒ කියන්නේ මේ වෙකම කැන්ඩි වල තියෙනවා නම් ඒකටත් ඔව් ඇවිල්ලා ප්‍රශ්නයක් ජොයින් නැහැ. වෙන්න පුළුවන්. පුළුවන්. ඔබට රික්වෙස්ට් එක කලින් රික්වෙස්ට් එකක් දාන්න ක්‍රවුඩ් එක එහෙම වුණොත් ඔයාලට ඒ පාර බැරි වුණොත් ලබන පාරකට හරි අනිවාර්යෙන්ම chance එකක් දෙනවා. ඕකේ? හරි. බොහොම ස්තුතියි. thank you. වෙල්කම් මිස් මං කිසිම කෝස් එකක් කරලා නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. no problem. What is the course do you have? Please explain. courses සම්බන්ධව admin මෙන්න මේක. තව කවුද අත උස්සලා ඉන්නේ? ඩොක්ටර් හ්ම්. මට දැනගන්න පුළුවන්ද හදිස්සිවත් ප්‍රැක්ටිකල් සෙෂන් එකට අපිට පාටිසිපේට් වෙන්න බැරි නම් ඒක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් වෙනවද? වාසි ඉතින් ආවනම්. නැහැ මේකයි මම රටේ ඉඳන් තමයි මම මේ කෝස් එක ෆලෝ කරන්නේ. ප්‍රශ්නයක් නැහැ. නෑ මෙහෙමයි. ඔයාලා මෙහෙමයි. කියන්නේ ඔයාලට කොහොමත් අපේ ස්ටුඩන්ට්ස්ලා මේ ලෙක්චර්ස් වලින් ඔන්ලයින් ක්ලාසස් වලින් ප්‍රැක්ටිකල්ස් වලට සෑහෙන ප්‍රොඩක්ට්ස් හදාගෙන එනවා. හරිද? බිග්ිනර්ස් ලම් බය වෙන්න. ඒ කියන්නේ ඒ ඔයගලන්ට කිසිම මේකක් නැහැ. ඔයාලට හදන්න පුළුවන්. ඒ උගන්වන විදිහ ඔයාලට කොහොමත් හදා ගන්න පුළුවන්. මම කියන්නේ. අර ප්‍රැක්ටිකල් එකේ දැන් අර ග්ලිසරින් බේස් එක වගේ එක්ස්ට්‍රා දේවලුත් ඇඩ් වෙනකොට ඔයාලට ඒක වාසි. ඒක වරි කරගන්න එපා. ඔය කවදාද ලංකාවට આવොත් ඒ වෙලාවට යන ප්‍රැක්ටිකල් එකට ඔයාලට සහභාගී වෙන්න පුළුවන්. පුළුවන්නේ. වැකේෂන් එතකොට එකට හරි ප්‍රැක්ටිකල් අවුරුදු සෙෂන් දෙකක් ගියත් එහෙම ගියට ප්‍රශ්නයක් නැහැ. ඒක ඉෂුව එකක් නෙවෙයි. ඩොක්ටර් එතකොට ප්‍රැක්ටිකල් සෙෂන් එකෙත් ඔයාලගේ වීඩියෝ එකක් මොකක් හරි රෙකෝඩින් එකක් හම්බ වෙනවද නැත්නම් ඒක නිකන් නෑ ඒක ගොඩාක් ඒ කියන්නේ ඒ වගේ මේකක් එතන නැහැ. ළමයි හදනවා. ළමයි තමයි හදන්නේ. ඔයගොල්ලෝ මේක අහගෙන ඉඳලා දැන් කරනවානේ දැන් ලෙක්චර්ස් වල ආයෙ එතනදී අහගෙන ඉන්නේ නැහැ. ළමයි තමයි කර හදන්නේ. එතකොට අර එතන අපි අර වීඩියෝ එකක් මේව කරත් ළමයි අර ඒක මංම හැදුවොත් ඔයාලට ලෙක්චර් එකක් වගේ පෙන්වන්න පුළුවන්. ඒතර ළමයිනුත් එකතු වෙලා හදන නිසා ඒක ඇවිල්ලා අර ඔයගලන්ට මේවා කරගන්න අමාරුයි. තේරුණාද වීඩියෝ එකක් කරාම මේවා වෙනකොට. අනික ගොඩක් ප්‍රොඩක්ට්ස් එක්ක හැදෙනවා. ඒකට අපිට වෙලාවත් එක්ක ඒකේ පොඩි ඉෂුව එකක් තිබුණා කලින්. ඒ නිසා තමයි අපි ඒක හිම මේවා කරේ නැත්තේ. තේරුණාද? හරි මම ඩොක්ටර්. කියලා දෙනවා ඔයගොල්ලෝ මාත් එක්ක හදනවා. දැන් ලිප්ස්ටික් එක වුණත් මම මේක දාන්න මෙහෙම කරන්න කියනකොට ළමයි තමයි මේ හදන්න ඕනේ. හරිද? හරි කොහොමත් ඔන්ලයින් සෙෂන් එකකිනුත් අපට ඒ නොලෙජ් එක ගන්න පුළුවන් ප්‍රැක්ටිකල් ඔව් එකට ඒක සහභාගී තමයි වෙන්න නැතත් නේ. ප්‍රොඩක්ට්ස් හදාගෙන එනවා ළමයි. අපිට ඒ කියන්නේ ටෙක් ෂේප් එහෙම පෙන්නන්න කියලා හදාගෙන එනවා. සෑහෙන හදාගෙන එනවා.
හරි. එතකොට ඩොක්ටර් දැන් මෙතන අපේ සිලබස් එකේ ප්‍රොඩක්ට්ස් 120ක් තියෙනවානේ. දැන් හ්ම්. ඩොක්ටර් කිව්වත් ඔයාලා කැටගරිස් තියෙනවානේ. මේන් කැටගරි එකට අවශ්‍ය ඒකනේ ඔව්. අපිට කියලා දෙන්නේ. එතකොට දැන් ඔව්. හිතන්නකෝ දැන් එක එක ස්කින් කන්ඩිෂන් එකට අදාළ දැන් හිතන්න නීම් ෆේස් වොෂ් එක ස්කින් බ්‍රයිටනින් ෆේස් වොෂ් එක එහෙමනොත් ඔව්. ඒවට අදාළ දැන් අපි එක දෙයයිනේ හදන්නේ. ඒ වුණාට දැන් අනිත් කන්ඩිෂන් වලට අදාළ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දෙනවද? කොහොමද ඒ ටික නැත්නම් අපි මුලින්ම දෙනවා ඔයාලට ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන ඔයාලට උගන්වනවනේ. ආහහහා ඒකෙත් කියලා දීලා ෆෝමියුලා වල ඒවා වෙන වෙනම තියෙනවා. ෆෝමියුලා සෙපරේට් තනි ෆෝමියුලා. 120ටම 120ක් තියෙනවා ෆෝමියුලාස්. ආහහා හරි ඩොක්ටර් හරිද? හරි thank you. ඔයගලන්ට PDFs ලැබෙනවා. නෝට්ස් එහෙම ආහා හම්බ වෙනවා ඊමේල් හරහා. රෙකෝඩින් එක දානවා ගෲප් එකට. රෙකෝඩින් එක සාමාන්‍ය මාසයක් වගේ කාලයක් තමයි තියෙන්නේ. ඇතුළත ඔයාලා බලා ගන්න. නෝට්ස් ඔක්කොම ක්ලියර්ලි ඔයාලට හැමදේම හම්බ වෙනවා. ඒවා වල තියෙනවා. ඔයගොල්ලෝ මේක ඇන්ටි ඇක්නි නම් මොනවද දාන්නේ? ග්ලෝවින් නම් මොනවද දාන්නේ? පිග්මන්ටේෂන් නම් මොනවද දාන්නේ? ඔක්කොම තියෙනවා. ඒ කිසි දෙයක් හරි ඩොක්ටර්. ඔව්. හරිද? Yeah thank you. ඕකේ වෙල්කම්. වැඩක් නැහැ නේ එහෙම නැත්නම් නේද? ඉන්ග්‍රේඩියන්ට්ස් ටිකත් වෙනම කියලා දෙනවා ඔයගලන්ට මම වයිට්නින් උනත් වෙනමම කියලා දෙනවා මේවා කොහොමද දාන්නේ ඒවා දාන්න පුළුවන් ප්‍රමාණ සහ එකට දාන්න පුළුවන් ඒවා එකට දාන්න බැරි ඒවා කොහොමද කම්බයින් කරන්නේ ඇක්ටිව් ඉන්ග්‍රේඩියන්ට්ස් ඒ වගේ දේවල්. එතකොට ඒවම දාලා ප්‍රොඩක්ට්ස් උත් හදන්න ෆෝමියුලාක් තියෙනවා. ඔයාලට කස්ටමයිස් කරගන්නවා නම් ඔයාලා ෆෝමියුලේට් කරනවා වුණත් ඔයාලට අර ඒක කරගන්න පුළුවන් විදිහට තමයි අර ඒ ඉන්ග්‍රේඩියන්ට්ස් ගැනත් කියලා දෙන්නේ. එතකොට ඔයාලටම හිතලා මම මේක දැම්මොත් තව ටිකක් මේක වෙනස් වෙයි නේද? අර ඒ වගේ හිතලා ඔයාලට උනත් හදාගන්න පුළුවන්. හැබැයි අර ප්‍රමාණ ඇතුලේ ඔයාලා ඉන්න ඕනේ. ප්‍රමාණ එක්සීඩ් වුණොත් එතකොට තමයි ඔව්. ඩොක්ටර් pH බැලන්ස් කරන විදිහම කියලා දෙනවද? ඔව් ඉන්ග්‍රීඩියන්ට්ස් වල. pH එක කියලා දෙනවා. ඔව් pH එක මම කියලා දෙනවා අනිවාර්යෙන්. ඒ කියන්නේ ඔයගලන්ට මුලින් අර මේකේ සිම්පලි තිබ්බ මම ඒක පස්සේ මොකද pH කියන එක ඉම්පෝටන්ට් නේ. ඔයගලන්ට ඕන නම් බලන්න මම pH ප්‍රී සෙෂන් එකක් කරපු එකක් ඇති. පොඩ්ඩක් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකෙන් රික්වෙස්ට් කරන්න මේ ෆ්‍රී කරපු වීඩියෝ එකක් ඇති YouTube එකේ මම හිතන්නේ. හරි ඩොක්ටර්. ඕකේ. මම කරනවා ලෙක්චර්ස් වලත් ඔයගලන්ට දැම්ම බලා ගන්න අවශ්‍ය නම් ඕකේ ළමයි තව මොනවද ඉම්පෝටන්ට් ක්වෙස්චන්ස් ඉන්න ඔක්කොමලාගෙම ඉක්මනට බලලාම කෝසස් ගැන මම මේ දාලා තියෙන නම්බර් එක ඇඩ්මින් නම්බර් එකට කතා කරලා හැම කෝස් එකකම කන්ටෙන්ට් ඒ ටික අහගන්න ડોක්ටර් can you explain what is the difference between diploma course and advanced contents වල වෙනසක් තමයි තියෙන්නේ advanced diploma එකේ diploma එකේ හරිද which language මේක මම මේක කරන්නේ අද කරන එකේ continuation එක වෙන්නේ සිංහලෙන් තනිකරම හරි ඔව් ඉංග්‍රීසි මීඩියම් තියෙනවා ඉංග්‍රීසි මීඩියම් තියෙනවා කවදාද කොහොමද වෙන්නේ කියන එක මේ ඇඩ්මින් නම්බර් එකෙන් මේ ඉන්ක්වයරි කරගන්න. හරි do you have degree also degree processing වීගෙන ඉස්සරහට next year වගේ අපි මේවා කරන්න තමයි ඉන්නේ. බැම්බු charcoal අපිට ගෙදර හදාගන්න බැරිද? හදාගන්න පුළුවන් activated charcoal විදිහට ඒක ආය මේවා කරන්න ඕනේ. ඒකට procedure එකක් තියෙනවා purify method එකක් එහෙම. Doctor I have to go for a wedding. okay. මොනවාද හොඳ ක්ලේ වර්ග ගන්න පුළුවන්. ක්ලේ වර්ග ගොඩාක් තියෙනවා ළමයි කැවලින් ක්ලේ, රසෝල් ක්ලේ, ෆ්‍රෙන්ච් පින්ක් ක්ලේ, ෆ්‍රෙන්ච් ග්‍රීන් ක්ලේ, මේ යෙලෝ ක්ලේ ඒ වගේ තියෙනවා. දැන් නිල පවුඩර් එක තියෙනවා. ඒ ඔක්කොම ක්ලේ. අකර් ෆාර්සි ඒ ඔක්කොම ක්ලේ නෙමෙයි. ඒවත් ක්ලේ මේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ක්ලේ වර්ග වල සෑහෙන තියෙනවා. හරි බෙන්ටොනයිට් ක්ලේ ඕම තියෙනවා. ක්ලේ ගැන මම කියලා දෙනවා. කියලා දීලා ප්‍රොඩක්ට්ස් වලට දාන අර එක ෆේස් මාස්ක් එක මම අර වීඩියෝ එකේ පෙන්නුවා ඒක මේ ක්ලේ දාලා හැදුව එක කවලින් ක්ලේ දාලා ළමයි චුට්ටක් එලෝ තමු කිව්වා යෙලෝ ක්ලේ විදිහට හදා ගන්න ආසයි කියලා. ඊට පස්සේ එයාලම හරි එයාලගේ ආසාවනේ කියලා අපි යෙලෝ ක්ලේ දාලා යෙලෝ කලර් එක දාලා මොකද යෙලෝ ක්ලේ අපිට නැහැ ලංකාවේ. ඉතින් යෙලෝ කලර් එක දාලා කැවලින් ක්ලේ එක දාලා හැදුවේ. කැවලින් කියන්නේ ගොඩාක් හොඳ ස්කින් බෙනිෆිට්ස් තියෙන ක්ලේ එකක්. ඕකේ. මොනවද මේ ස්ප්‍රේ කරන්නේ? IPA isopropyl alcohol නැත්නම් අපි ඒකට කියනවා සර්ජිකල් ස්ප්‍රේ ඒ වගේ දේවල් ෆාමසි වලින්ම ගන්න. මොකද වෙන්ඩර්ස් ලාගෙත් ඕකේ. හැබැයි සමහර ලාවට යාලා චුට්ටක් අර ක්වොලිටි ඉෂුස් තියෙනවා. ඒතර වතුර වගේ දේවල් මික්ස් වෙලා තිබ්බොත් ප්‍රශ්න දැන්. ෆාමසි වල සර්ජිකල් ස්ප්‍රේ එහෙම කරන්නේ නැහැ නේ. අරගෙන ස්ප්‍රේ බොටල් එකකට දාගන්න. ඔව් වයිට්නින් ඒජන්ට් දාන්න පුළුවන්. මොනවද දැම්මත් අර පහ ඇතුලේ. හරි? ස්ප්‍රේ එක IPA ડોක්ටර් කොෆි පවුඩර් දානවා වුණත් පහ ඇතුලේ ෆ්‍රෙග්‍රන්ස් එකයි නම් කොෆි පවුඩර් 4යි නැත්නම් කොෆි පවුඩර් 3යි චාකෝල් 2යි
මේ fragrance එකයි එහෙම කොහොම හරි පහ ඇතුළතට ඔයගලන්ට ඕන විදිහට powders එකතු කරගන්න පුළුවන්. හැබැයි dry fresh juice මුකුත් දාන්න බෑ. අඟුරු හදාගන්න විදිය පොඩ්ඩක් කියන්න පුළුවන්. දෙක ළමයි procedure එකක් ඒක. පොළොවට දාලා නිර්වායු ශ්වසනය මේකේ sorry නිර්වායු මේකෙන් කියන්නේ ඔක්සිජන් නැතුව බර්න් කරලා එහෙම හදන්නේ. ස්ප්‍රේ එක කිව්වා සෝප් එක ඔතන කොලේ නේම් එක ක්ලින් රැප් එක. මම ඒක පෙන්නන්නම් ඔයාලට. ඩිප්ලෝමා එක ගැන ළමයි පොඩ්ඩක් දැන් මේක තමයි ඩිප්ලෝමා එක. දැන් කන්ටෙන්ට් එක කිව්වා. ඊටු විස්තර අනිත් ඩීටේල්ස් ටික ඇඩ්මිනිස්ට්‍රේෂන් එක ඔයාලට විස්තර ලබා දෙයි. හරිද? ක්ලේ කියන්නේ මැටි ಜಾති ළමයි මැටි. මුන්නට ගන්න පුළුවන් මැටි. ඔය ගෙදර පිටිපස්සේ තියෙන මැටි ඔක්කොම ගන්න එපා. ඕකේ. ඒවත් ඉතින් හොඳ ඇති. ඉතින් අර පියුරිෆයි නැතුව එහෙමනේ නේද? course fee and duration ඒ ටික ඇඩ්මිනිස්ට්‍රේෂන් එකෙන් ඔයාලට කියයි ඈ course physical කරන්න. physical practical session එක තියෙන්නේ. හරිද? කැන්ඩි වල කොහෙද? කැන්ඩි වල ළමයි සුන්දරම් කියලා සේනානායක ස්ට්‍රීට් එකේ එකක් තියෙනවා. මම වෙන්ඩර්ස්ලාගේ ඩීටේල්ස් දානවා ඔයගලන්ට. හරිද? ડોක්ටර් හර්බල් hair oil products. hair oil තියෙනවා. date and time mostly dehydrated herbal powder කරන කෙනෙකුට dehydrated powders වලින් ඔයගලන්ට varieties of soaps හදන්න පුළුවන්. ගොඩාක් සබන් හදන්න පුළුවන්. ගොඩාක් වටිනවා. අනික ඔයගොල්ලෝ orange එහෙම dehydrate කරලා ගත්තාම ලස්සනට ඒක transparent base එකේ දාලා අර attractive විදිහට ලස්සනට හදන්නත් පුළුවන්. ඒක මාර වාසිය dehydrated මේකකුත් තියෙනවා නම් තවත් ඉතින් හොඳයි. මේ එහෙම නැත්නම් අනිත් කටියට දැන් dehydrated ingredients ගන්නත් පුළුවන්. අරගෙන හදන්න පුළුවන්. ડોක්ටර් අපි hibiscus වලින් powder හදනවා. ඒකෙන් යන්න පුළුවන් specify products hibiscus වලින් face එකටත් hibiscus හොඳයිනේ ළමයි වදමාලි. ඒක ස්පෙસિෆික් කියලා නෑ ඔයගලන්ට දාලා මේවා කරන්න පුළුවන්. ස්කින් එකට හොඳයි glowing anti aging benefit එකක් තියෙනවා hibiscus වලින්. අනික hibiscus shampoo හදනවා, face wash හදනවා, soaps වලට දාන්න පුළුවන්, body මේවා හදන්න පුළුවන් head to toe hibiscus වලින් අපිට ඕනම ලොකු එකකින් ඒ කියන්නේ ලොකු product range එකකින්ම හදන්න පුළුවන්. ඇල්කොහොල් නැති බේසස් ඕන තරම් තියෙනවා. ඇල්කොහොල් බේස් එක ගන්න එපා. ඇල්කොහොල් ෆ්‍රී එක තමයි ගන්න ඕනේ. තව මොකක් හරි ප්‍රශ්නයක් ක්ලින් එක නේද හරියට. හරි. වයිට්නින් ගැන ළමයි ඔයගලන්ට ලොකු ලෙසන් එකක්ම තියෙනවා වයිට්නින්. හරිද? ඒවා දානකොට මේක දාන්න එපා. මේක මොකද රත් කරනකොට දාන්න ඒවා ගැන කියලා දීලා මම ඒ ටික කියලා දෙන්නම්. හරිද? සර්ජිකල් ස්ප්‍රීට් කියන්නේ normally තුවාල ඒක තමයි. IPA. අපි ඒකෙන් තමයි ඔයගලන් ප්‍රොඩක්ට් එකක් හදන්න කලින් වාදන පිරිසිදු කරගන්න ඕනේ. ඔයගොල්ලෝ පාවිච්චි කරන හැන්ද, ඔයගොල්ලෝ හදන්න යන තැන හැමදේම හොඳට ස්ටෙරයිල් කරලා තමයි ඔයගොල්ලෝ ප්‍රොඩක්ට් එක හදන්න ඕනේ. මොකක් වුණත් හරි සබන් විතර නෙමෙයි ඕනම එකක්. හරි? ස්ප්‍රේ එක කරන්න ළමයි මොල්ඩ් එක ස්ප්‍රේ එක දාලා ක්ලීන් කරගන්න. ඊට පස්සේ සබන් එක වැක්කිරුවට පස්සේ උඩින් නිකන් ස්ප්‍රේ කරන්න. ඔයගලන්ට තේරෙයි වැක්කිරුවාම පොඩි පොඩි බබල්ස් වගේ එනවා. බුබුලු වගේ. අර වක් කරපු ගමන් අර එකක් හදද්දිත් ඒකේ බුබුලු දාන්න යන්නේ ඒ වගේ. එතකොට අර ස්ප්‍රේ එක මෙහෙම දෙපාරක් වගේ ස්ප්‍රේ කරද්දී ඒ බුබුලු ටික යනවා. ඒ බුබුලු තියෙන්න බෑ. හරිද? හරි ළමයි මට තව ක්ලාස් එකකුත් තියෙනවා. මම ඔයාලට ඉක්මනට ක්ලින් රැප් එක චුට්ටක් පෙන්නලා ඉන්නම්. දැන් ක්ලින් එක ඉල්ලුවානේ. මොකක්ද කියලා? Okay, doctor. Thank you so much. මෙච්චර වෙලා අපිත් එක්ක එකතු වෙලා useful messages share කරාට මං ළමයින්ගේ doubts මොන හරි තියෙනවා නම් ડોක්ටර්ව සම්බන්ධ කරන්නම්. එතකොට අපිට thank you. ඉස්සරහට කරන්න පුළුවන් වෙයි. ડોක්ටර්ට ලෙක්චර් එකක් තියෙනවා කිව්වා 7:45 දැන් 8 වෙනවා. මම මං Zoom එක බාර දෙන්නම්. එතකොට thank you so much again. ඔව් ළමයි කෝස් සම්බන්ධව විස්තර අහලා තිබුණා. මම කලින් ඔයාලට කෝස් ඩීටේල් ෂෙයා කරා. එතකොට දැන් ලඟ වෙලා ජොයින් වෙච්ච ළමයින්ට මේ ඩිප්ලෝමා කෝස් එක මාස 3යි. මාස 3ටම ඔයාලට ඔන්ලයින් ලෙක්චර්ස් යන්නේ අද කරපු විදිහටම. එතකොට සතියට දවසක් තියෙනවා ඊවිනිං සෙෂන් 6:30 නැත්නම් 7:30 තමයි පටන් ගන්න වෙලාව. 1.5 hour time duration තමයි එක session එකක්. එතකොට හැම class එකකටම recordings ලබා දෙනවා. ඒ recordings මාසයකට බලා ගන්න පුළුවන්.
PDF notes email කරනවා. ඔයාලට print out ගන්න පුළුවන්. ડોක්ටර් කියන extra notes note කරගන්න පුළුවන්. ඒ වගේම join වෙන හැමෝටම මේ bits තුනම free. ඒ වගේම ආයුර්වේද department approved institution හරහා දෙන certificate එකක් හම්බ වෙනවා. තවමත් ළමයි course fee සම්බන්ධව මම ඔයාලට දැනුවත් කරුවේ නැහැ. සමහර ළමයින්ට මම personally එවලා තිබුණා. course fee එක 39000යි. එතකොට 30000ට කරන්න පුළුවන් offer එක තියෙනවා. 30000ම installment 3කට ගෙවන්න පුළුවන්. 10000 ගානේ මාස 3කට. එතකොට first month installment 10000 එක තමයි ගෙවලා course එකට join වෙන්න ඕන. admission fee කියලා වෙනම ගෙවන්න ඕනේ නැහැ. එතකොට first month installment එක ගෙවලා ඉන්න ළමයිව මං official group එකට join කරුවා. දැන්ටමත් course fee එක pay කරන්න වෙලාවක් ඉල්ලලා message කරලා තිබුණා ළමයි. එයාලට මේ 30 වෙනිදාට කලින් payment එක කරන්න පුළුවන් offer එක අපි දීලා තියෙනවා. ඒ කියන්නේ මේ offer එක extend කරලා තියෙනවා 30 වෙනිදා වෙනකල් ඕගස්ට් 30. එතකොට payment එක කරන්න පුළුවන් තව ළමයි 20 දෙනෙකුට පමණයි 20 students only. එතකොට එයාලගේ payments කරලා අපිට verify කරගෙන official group එකට join වෙන්න පුළුවන්. මාස 3ක් ඔයාලට online lectures යන්න. ඒකෙන් පස්සේ ડોක්ටර් කිව්වා වගේම කෙන්ඩි නැත්තම් කොළඹ ඔයාලට ප්‍රැක්ටිකල් එකට ජොයින් වෙන්න පුළුවන්. ප්‍රැක්ටිකල් උදේ 8 ඉඳලා හවස වෙනකන් තියෙනවා. එදාට ඔයාලා මාස 3න් ඉගෙන ගත්ත දේවලින් main contents අපි හදලා පෙන්නනවා. ඔයාලට හදලා බලන්නත් පුළුවන්. ඒකට අවශ්‍ය වෙන ingredients equipments ඔක්කොම අපි ඔයාලට දෙනවා. ඒ වගේම තමයි ඒක hands on practice. එතකොට ඔයාලා ඒක අත්විඳින්න ඕන. පදම බලා ගන්න ඕන. ඒක තමයි අපි එකෙන් ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයාලගේ ප්‍රැක්ටිකල් සෙෂන් එක මිස් වුණා නම් ඊළඟට තියෙන බෙච් එකත් එක්ක ડોක්ටර් කලින් කිව්වා වගේම ඒක අහලා ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. රටේ ඉන්න ළමයි ඔයාලා ලංකාවට ආවට පස්සේ මේ මාස තියෙන ප්‍රැක්ටිකල් එකට ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේම කන්වොකේෂන් එක අවුරුද්දට දෙපාරක් තියෙනවා BMICH එකේ ජුලයි ඒ වගේම ඩිසෙම්බර්. ඒ දෙකෙන් එකට ඔයාලට පහසු විදිහට ජොයින් වෙන්න පුළුවන්. ජොයින් වෙන්න කැමති නැත්නම් ඔයාලට සර්ටිෆිකේට් එක කොරියර් කරලා හරි හෙඩ් ඔෆිස් එකේ හරි ඇවිල්ලා ගන්න පුළුවන්. කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඒ වගේම තමයි course fee එකට අමතරව ඔයාලට වෙනම charges අය කරන්නේ නැහැ. practical එකට එනකොට cleaning purpose එකට 1000ක් ගෙවන්න ඕන. ඒට graduation එකට 10000ටත් අඩුම පොඩි ගාණක් තමයි ගෙවන්න ඕන. වෙන කිසිම hidden charges නැති එකම එක ආයතනය අයිකා පමණයි. ඒ වගේම තමයි ඔයාලට මම කලින් කිව්වා වගේම course එකක් select කරනකොට අවශ්‍ය වෙන හැමදේම අයිකා ආයතනයෙන් ලබා ගන්න පුළුවන්. ඔයාලටත් ඔයාලගේ business එක පටන් ගන්න හරි දැන්ටමත් කරගෙන යන business එක develop කරගන්න හරි සුදුසුම තැන අයිකා කියලා හිතනවා නම් join වෙන්න පුළුවන්. මේ number එකට කතා කරන්න account details ඉල්ලගන්න payment එක කරලා official group එකට join වෙන්න. එතකොට first installment 10000 එක ගෙවලා ඔයාලට join වෙන්න පුළුවන්. payment එක කරන්න පුළුවන් තව 20 දෙනෙකුට පමණයි. එතකොට thank you so much. මොනවා හරි subject related doubts සහ course doubts තියනවද ඔයාලට? මිස් මට දැනගන්න පුළුවන්ද මේ higher education මේ diploma එකේ advance මේ diploma එකකුත් තව තියෙනවද? තියෙනවා. content තමයි different වෙන්නේ. දිලාන්තිට message එකක් දාන්න WhatsApp කරහා මේ number එකට මම ඔයාලට content එකම එවන්නම්. ඔයාගේ content අවශ්‍යතාවයට අනුව ඒක select කරගන්න. එතකොට ඒ කියන්නේ දැන් එක course එකක් පටන් ගන්න තියෙනවද? ඔව් දැන් diploma එක පටන් ගන්නවා. diploma එකේ ඊළඟ session එක කවදද ડોක්ටර්? ලබන ඊළඟ එක next Friday ඔගලන්ගේ ළම theory යන්නේ Friday theory එක 4 classes වලින් විතර ඉවර වෙනවා. ඊට පස්සේ ඔයගලන්ට Tuesday තමයි formula තියෙන්නේ. ඊට පස්සේ ඔයගලන් එහෙම formula classes වලට එනවා. ඊට පස්සේ දිගටම course එක ඉවර වෙනකන් Tuesday. හරිද? ඕකේ. එතකොට ඊළඟ Friday පළවෙනි session එක තියෙනවා diploma එකේ. ඊට පස්සේ සෙප්තැම්බර් මාසේ ඇඩ්වාන්ස් එකක් පටන් ගන්නවා. නැත්නම් ඔගස්ට් මාසේ ඇඩ්වාන්ස් එකටත් ජොයින් වෙන්න පුළුවන්. පර්සනලි මෙසේජ් එකක් දාන්න කෝස් සම්බන්ධව වැඩි විස්තර දාන්න. හරි thank you. එතකොට අපි මෙතනින් end කරගමු. ඔයාලට මොනවා හරි doubts තියෙනවා නම් අපේ number එකට hotline number එකට කතා කරන්න.
076703481 කියන නම්බර එකට. ඔෆර් තියෙන්නේ මේ මාසේ 30 වෙනිදා වෙනකල්. එතකොට මේ ඔෆර් එක මිස් කරගන්න එපා. තවමත් මේ ඔෆර් එකත් ඒ කියන්නේ මේ බුක්ස් තුන තියෙන වටිනාකම ඔයාලට දන්නවා නම් ඔයාලා ඒක මිස් කරන්නේ නැහැ. එතකොට දැන්ටමත් ළමයි පේමන්ට් එක කරලා ඔෆිෂියල් ගෲප් එකට ජොයින් වෙලා ඉන්නේ. ඔයාලටත් ජොයින් වෙන්න පුළුවන්. thank you so much මෙච්චර වෙලා අපිත් එක්ක එකතු වෙලා හිටියට. මොනවා හරි ඩවුට්ස් තියෙනවා නම් මේ නම්බර එකට කතා කරන්න. good night.